Hi friends, welcome to Learn Automation in Sinhala YouTube channel. අද අපි ඉගෙන ගන්න යනවා විශේෂිත මාතෘකාවක්. ඒ තමයි extend report. කලින් වීඩියෝ එකේ අපි chain test report කියලා reporting type එකක් ඉගෙනගෙන මේ වීඩියෝ එකට enter වෙනවා. මම මේක කරනවද නැද්ද කියලා මේ extend report කියන මාතෘකාව කරනවද නැද්ද කියලා මම කලින් වීඩියෝ එකේ මම හිතන්න ඕනි කියලා කිව්වා. මම හිතුවා මට ඇත්තටම මේක කරන්න ඕනි කියලාම 100%ක් විශ්වාසයක් ආවා friends. මොකද මේක extend report කියන එක කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ use කරපු එකක් ඉන්ඩස්ට්‍රි එකේ මේ 2025 ජනවාරි මාසේ ලොකු චේන්ජ් එකක් වුණා. මම කලින් වීඩියෝ එකේ මේව කතා කරා. පොඩි දෙයක් කියන්නම් ෆ්‍රෙන්ඩ්ස්, මම මේක ආයෙ මේ වීඩියෝ එකේ කියන්න හේතුවේ කලින් වීඩියෝ එකේ කතා කරපු එකම මේ වීඩියෝ එකේ සමහර තැන්වල කතා කරනවා වගේ තේරෙනවා නම් ඒකට මම පොඩි හේතුවක් කියලා මම පටන් ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒකට හිතේ මොක්කරේ අවුලක් ආව නම් හාසිරේ මේකම කියන්නේ කියලා. ඒකට හේතුව තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක මම කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ ප්ලේලිස්ට් එකේ තමයි විශේෂිතම කාට හරි ෆ්‍රෙන්ඩ්ස් මේ මාතෘකාව විතරක් ඉගෙන ගන්න ඕන කියලා එනෙක් කෙනාටත් මේකේ වැදගත්භාවයක් වෙන්න ඕනේ. ඒ විදිහටම මගේ ප්ලේලිස්ට් එක කන්ටිනියුස්ලි බලන් ඉන්න කෙනාට 100% සාධාරණ ඉෂ්ට වෙනවා වගේම අලුතෙන් මේ වීඩියෝ එක බලන්න විතරක් ඇවිල්ලා මේ මාතෘකාව යාගේ ෆ්‍රේම්වර්ක් එක ඉම්ප්ලිමන්ට් කරලා ගොඩ දා ගන්න අදහසක් ඇතුව මේ වීඩියෝ එක බලන කෙනාට සාධාරණයක් වෙන්න ඕනේ. ඒක හිතලා තමයි ෆ්‍රෙන්ඩ්ස් සමහර ඒවා මම කියපු ඒම කලින් වීඩියෝ එකේ කියපු එක මේ වීඩියෝ එකේ කියන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක පොඩ්ඩක් දරා ගන්න මොකක් හරි හිතට අවුලක් අරගන්න එපා. අර හේතුව තමයි ඔයාට සිද්ධ වෙන සාධාරණ වගේම තව එක්කෙනෙක්ට සිද්ධ වෙන්න ඕන කියලා පරමාර්ථයෙන් තමයි මේ දේවල් කියන්නේ. ඒකෝට extend report එක duplicate වුණා අවුරුදු ගණනක් use වෙච්ච එක දැන් ඒක replace වෙලා තියෙනවා chain test report එකකින්. ඒකෝට extend report එක friends 99%ම industry එකේ use වෙන extend report එක තමයි Selenium එක automation framework එකක් ගොඩ දාපු මොන extend industry එකේ වුණත් ගොඩක් වෙලාවට extend report තමයි use කරේ. LU report කියලා type එකක් තියෙනවා. ඒක ගොඩක් දුර්ලභව තමයි use වුනේ. ඒ extend report එක තමයි විශේෂිතම use වුනේ. interview perspective ගියත් ඉස්සර extend report කියනම තමයි reporting ගැන මොකක් හරි question අහන්න ඕන නම් අහන්නේ. දැනුත් ඒක තමයි වෙන්න ඕනේ friends. අවුරුදු ගානකට එහෙම තමයි වෙන්න යන්නේ. මොකද chain test කියන කලුතෙන් ආවේ. ඒක හරියට industrial use වෙලා ඔක්කොම කරගෙන තව අවුරුදු ගානක් යනවා. ඒ extend report ගැන හොඳ දැනුමක් තියාගන්න එක අතිශයින් වැදගත් වෙනවා. ඒකයි මම හිතුවේ මේ වීඩියෝ එක කරන්න. ඒ විදිහටම මම කලින් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දැක්කා friends. මේ extend report එක කරන්න කියලා අපේ ගෝලයෙක් ඉල්ලලා තියෙනවා. එතකොට එයාටත් එහෙම ඉල්ලුවොත් friends මම දෙයක් හිතාගෙන ඉන්නවා කරන්න ඕනේ කියලා. තව කෙනෙක් ඒක ඉල්ලනවා නම් මගෙන් බලලා ඉගෙන ගන්න එක්කෙනෙක් අනිවාර්යෙන් මේ දේ මම ආයි දෙසරයක් හිතන්නේ අනිවාර්යෙන් කරනවා. මම ෆ්‍රෙන්ඩ්ස් මේ ඔයගොල්ලෝ මගෙත් කන්ටිනියුස් බලනවා. මම දවස් 10ක් විතර පොඩි ગેප් එකක් ගත්තා නම් ෆ්‍රෙන්ඩ්ස් කවුරුත් මේ තරහ වෙන්න එපා. මම අනිවාර්යෙන් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. මම සාමාන්‍යයෙන් පොරොන්දුවක් දුන්නොත් ඒක කරනවා තමයි. ඔටෝමේෂන් ඉංජිනේර වෙන්න කරන හැමදේම channel එක ඔස්සේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒක හැමදාම මගේ හිතේ තියෙනවා. මම දවස් 5ක් 6ක් මිස් වුණත් ඊගා වීඩියෝ එක දාන්න ඒ දවස් 6ෙම මගේ හිතේ තියෙනවා මම මේක කරන්න ඕනේ කියලා. හරි. ඒ හින්දා මේ වොරි කරගන්න එපා මොකුත්. එහෙනම් මේ extend report එක අපේ ප්‍රොජෙක්ට් එකට ගේන්න කරන ස්ටෙප්ස් ටික අපි බලමු. කලින් අපි chain test බැලුවා වගේම තමයි අපි ස්ටෙප්ස් ටික බැලුවා. ඒ විදිහටම ඉම්ප්ලිමන්ටේෂන් එක කරගෙන ගියා. මුලින්ම එහෙනම් අදාළ dependency එක දාන්න ඕනේ extend report එකට support වෙලා. මේක ඉන්ටිග්‍රේට් කරන්න ඕන කරන dependency එක දාන්න. ඊට පස්සේ extend report එක configure කරන්න අවශ්‍ය කරන code ටිකක් අපිට ලියන්න තියෙනවා. ඒ ටික ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ listener class create a listener class to make action based on the test result. ඒ කියන්නේ ටෙස්ට් එකක් පාස් වුණාම ෆේල් වුණාම ස්කිප් වුණාම මේ දේවල් වුණාම මේ වගේ ටෙස්ට් අපේ ටෙස්ට් ජෙනරේෂන් දාපු මෙතඩ් එකට මේ මම කියපු දේවල් වුණාම මොකද්ද අපි ලබා දෙන අවුට්පුට් එක ඇක්ෂන් එක මොකද වෙන්නේ අපි මොන වගේ ඇක්ෂන් එකක්ද අපේ report එකේ පෙන්නන්න ඕනේ මේ ස්කිප් වුණාම මේව දෙයක් කරන්න ෆේල් වුණාම ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න පාස් වුණාම ඒක ලොග් එකක් ගහන පාස් මේ ටෙස්ට් කේස් එක පාස් කියලා අන්න ඒ වගේ එහෙම නැත්නම් මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් දෙන්න ඕන නම් මේ වගේ දේවල් සිදු වුණා මේ වගේ ලොග් එකක් දාගන්න ස්ක්‍රීන්ෂොට් ගහන්න මේ ඔක්කොටම මේ listener concept එක අනිවාර්යෙන් උපයෝගී වෙනවා. listener concept එක ගැන friends හොඳට idea එකක් ඕන නම් මගේ test.ng playlist එකේ අන්තිම වීඩියෝ එකේ තියෙනවා test listener මාතෘකාව තමයි කරලා තියෙන්නේ. ඊගාව step එක තමයි extend report listener class එක අපි හදාගත්තු listener class එක එක්කෝ අපේ test annotation එක දාපු method ඒ තියෙන class level එකේ call කරන්න පුළුවන් ඒ listener එක. එහෙම නැත්නම් XML file එකේ. මම recommend කරන්නේ friends හැම වෙලාවෙම XML file එකේ තමයි අපේ listener එක හදාගත්තු listener එක call වෙන්න ඕනේ. මොකද XML file එකක් කියන්නේ ඒක test plan එකක් කියලා හඳුන්වනවා automation ඉංජිනේර කෙනෙක් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන කෙනෙක් ඔටෝමේෂන් විතරක් කරපු කෙනෙක් මේ ටෙස්ට්.ng XML ෆයිල් එක හඳුන්වන්නේ ටෙස්ට් ප්ලෑන් එක. මොකද මේ ප්ලෑන් එකේ ගොඩක් ටෙස්ට් කේසස් කවර් වෙන ෆයිල් එකක් තමයි XML ෆයිල් එකක් කියලා කියන්නේ. එතකොට අන්නේ හේතුව නිසා මේක ටෙස්ට් ප්ලෑන් එකක් කියලා හඳුන්වනවා. එතකොට මේ ප්ලෑන් එකේ තමයි ලිස්නර් එක අනිවාර්යෙන් අපි දාන්නේ. මොකද එතනින් ගොඩක් ටෙස්ට් කේස් වලට මේ ලිස්නර් කියන අපි හදාගත්තු ක්ලාස් එක ලිස්නර් ක්ලාස් එක ඒ XML ෆයිල් එකේ තියෙන ටෙස්ට් කේස් 100ක් තිබුණත් ඒ ඔක්කොටම බලපානවා. හරිනේ. ඒක තමයි හේතුව. අපි ඉන්ඩිවිජුවල් දාගන්න ගියොත් කරදරයි. හැම ටෙස්ට් එක ක්ලාස් එකේම අපිට at listener කියලා දාලා අපි මේ chain කලින් වීඩියෝ එක අපි කතා කරා මේක.
එතකොට අන්න ඒ විදිහට අපි කරන්න ඕනේ. අපි මේකෙත් අපි කතා කරමු ක්ලාස් ලෙවල් දාගන්නේ කොහොමද? ඇයි අපි test.ng XML ෆයිල් එකට මේකට move වෙන්නේ? අපි එතනදී ආයි කතා කරමු. ඊට පස්සේ දැන් එහෙනම් අපි steps ටික ඉවරයි. එහෙනම් අපි පොඩි අදහසක් ගමු. extend report මම පොඩි note එකක් සූදානම් කරගත්තා. අපි කවුරුත් දන්නවා දැන් extend report එකේ ඉඳන් chain test report එකට දැන් migrate වෙනවා කට්ටිය industry එකේ. ඒ වුණත් අපි extend report ඉගෙන ගන්න ඕනේ. මොකද ඉන්ටර්වියු වලදී ඉස්සරහට අවුරුදු 5කට විතර ඉන්ටර්වියු වලදී මොන වගේ report එකක්ද use කරේ කිව්වොත් ඔයාට දැන් අද හෙට ඉන්ටර්වියු එකක් face කරන chain test කියලා කිව්වොත් ඒගොල්ලෝ දන්නවා chain test එක implement වුණේ 2025 ජනවාරි වල මෙයා කොහොමද chain test එක use කරේ කියලා. හරි. මෙයාගේ framework වල. එතකොට ඔයා කියන්න ඕනේ extend report එක දැන් ඒක deprecate වෙලා තියෙනවා chain test report එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට ඔයගොල්ලෝ practically ඒක කිව්වහම friends ඇත්තටම ඔයගොල්ලෝ වැඩ කරලා තියෙනවා කියලා ඉන්ටර්වියු එකත් තේරුම් කරන්න ලේසි ඉන්ටර්වියු එකට. ඒ කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ වැඩ කරලා තියෙනවා කටපාඩම් කරලා නෙමෙයි මෙතන වෙල උත්තර දෙන්නේ කියලා. එතකොට extend report එකට දාලා dependency එක තමයි මේක මම මේ ගන්න හැටි පෙන්නන්නම්. අපි කලින් වීඩියෝ එකේ chain test එකට අදාළ report එක කොහොමද ඉන්ටිග්‍රේට් කරේ මේ ඔක්කොම බැලුවා. දැන් අර extend report එක, ඒ කියන්නේ deprecate වෙච්ච report එක අපි දැන් බලනවා. හරි. එහෙනම් මේකට අදාළ dependency එක අපිට ගන්න තියෙනවා. මුලින්ම අපි Maven repository එකට එනවා. Google එකේ Maven repository කියලා ගහන්න extend report කියලා search කරන්න. මේක ඔයගොල්ලෝ ගත්තොත් ගොඩක් versions තියෙනවා. අන්තිමට ඇවිල්ලා තියෙන්නේ 2024 ජූනි 26. ඒ කියන්නේ දැන් පස්සේ මේක deprecate වෙලා ආයි අලුත් implementation වෙලා නැහැ extend report එකට. ඒ කියන්නේ මෙන්න මේ දවසේ extend report එක කොහොමද තිබුණේ ඒ විදිහටම තමයි අපිට මේක use කරොත් තව අවුරුදු 5කදීත් මේක තමයි use කරන්න වෙන්නේ. ඒකට තමයි මම කියන්නේ මේක recommend නැත්තේ. මේකේ මොකක් හරි bug එකක් ආවත් අපි report කරාට වැඩක් නැහැ. මේකේ fixes ලැබෙන්නේ නැහැ. chain test report එක තමයි මේ අදාළ මේ extend report එක develop කරපු developer ම තමයි chain test report එක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට පුළුවන් තරම් අපි try කරන්න ඕනේ ඒකට migrate වෙන්න. ඒත් මම අර කලින් කියපු හේතු කාරණා හින්දා extend report එක තමයි අවුරුදු ගණක් 15ක් විතර use වුනේ. එතකොට ඉන්ටර්වියු වල ෆේස් කරන්න වුණත් නැත්නම් මේක දැනට යූස් කරගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. හොඳ report එකක් තමයි. ඒ ඉන්ඩස්ට්‍රි වල යූස් කරගෙන හොඳ report එකක්. chain test report එකට වඩා හොඳයි කියලා කියන්න පුළුවන් attractive වදී. එතකොට මේ implement වෙයි chain test report එකේ හැමින්. අපි එතකන් අපි මේක ඉගෙන ගමු. කවදා හරි මෙන්න මේක deprecate වෙලා සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිය දවසට. ඒ කියන්නේ Selenium Java version එක, අපේ test.ng version එක අපි යූස් කරන මේවත් එක support වෙන්නේ නැති දවසක් එනවා. අන්න එදාට අපි extend report එක අයින් කරලා chain test එක සම්පූර්ණයෙන් බලමු. ඒක එදාට migrate වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට chain test report එක idea එකක් තියෙනවනේ කොහොමද ඒක implement උනේ කියන එක. ඒක තමයි කලින් වීඩියෝ එකේ කරේ. දැන් එහෙනම් අපි extend report ඉගෙනගෙන මේකත් 100%ක් දැනගමු කොහොමද extend report එක කොහොමද look එක. එතකොට ඕගොල්ලන්ටම අදහසක් ගන්න පුළුවන්. මේවා මම්ම කියාගෙන ඉන්න ඕනේ නැහැ. extend report එකද හොඳ, chain test report එකද හොඳ. ඕගොල්ලෝම compare කරන්න. වැඩි කාලයක් යන්නේ අපි මේක framework එකට implement කරා run කරා report එක බැලුවා. ඕගොල්ලන්ටම තේරුම් ගන්න පාසුයි. එහෙනම් මෙන්න මේක මම dependency එක ගන්නවා friends 509 එක. මොකද ඒක තමයි ගොඩක් දෙනෙක් use කරලා තියෙන usage එක ඔයගොල්ලෝ දැක්ක එතන column එකේ තිබ්බා. හරි. ඒ dependency එක තමයි මම මෙතන දාගෙන තියෙන්නේ. මම මේක අරන් මගේ project එකේ include කරගන්නවා. dependency එක දැම්මා. මේක නම් Maven install එකක් දෙන්න. හරි. එතකොට මේ වීඩියෝ එක අලුතෙන් බලන එක්කෙනෙක්ට මේ වීඩියෝ එක හරි ඒ කියන්නේ extend report එක integrate කරන්න ඕනි කියලා මේ වීඩියෝ එකට ආපු එක්කෙනාට පොඩි දෙයක් කියන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාව එතකොට තියෙන්න ඕනේ Selenium Java version dependency එක, test.ng dependency එක තියෙන්න ඕනේ. එච්චරයි තියෙන්න ඕනේ. අනිත් ඒවා මොකුත් වුමනා නැහැ. මාතේ continuous බලන් ආපු එක්කෙනෙක් දන්නවා මේ dependency වල හැම use case එකක්ම. එතකොට මෙන්න මෙතන තියෙනවා friends මම continuous බලන් ආපු එක්කෙනාට කියන්නේ chain test.ng කියන මෙන්න මේ කලින් වීඩියෝ එකේ බලපු එක. ඕගොල්ලන්ට මේක අයින් කරලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක තියාගන්න ප්‍රශ්නයක් නැහැ. chain test.ng මෙන්න මේ report එක අපි use කරන්නේ නැහැ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? හරි දැන් ඔයගොල්ලෝ උත්තරේ කියන්න ඕනේ. ඒ කියන්නේ කලින් වීඩියෝ එක බලපු එක්කෙනෙක් නම් XML ෆයිල් එකෙන් අපි දාගත්තු listener එක අයින් කරාම හරි එතකොට chain test.ng කියන එන්නේ dependency එකේ use case එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට POM එකේ මේ ෆයිල් මේ dependency තිබ්බයි කියලා අවුලකුත් නැහැ. ඒ වුණාට මම recommend කරනවා ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ chain test එක සම්පූර්ණයෙන් ඔළුවෙන් අයින් කරන්න. දැන් ඔයගොල්ලෝ chain test දන්නේ නැහැ කියලා හිතාගෙන වගේ මේ වීඩියෝ එක බලන්න. මොකද එක්ස්ට්‍රා අලුතෙන් report එකක් කියන ගන්නවා. ඒ තමයි extend report එක. ඒ වගේ මානසිකත්වයකින් බලන්න. එතකොට මෙන්න මේ chain test එක ඔළුවෙන් අයින් කරලා දාන්න කියලා තමයි මම කියන්නේ. හරි මම දැනට dependency එක තියෙනවා. මොකද මම මේකේ use case එකක් ගන්න යන්නේ නැහැ. මොකද මම listener එක අයින් කරලා දැම්මා. එතකොට මේක විතරක් අයින් කරනවා මම නතර වෙන්නේ නැහැ. එතකොට මේක හා මම කලින් වීඩියෝ එකේ මේකත් එක්ක support වෙන විදියට මගේ base class එකේ පොඩි code line ටිකක් ලිව්වා. හරි මේවා ඉතින් අලුතින් ආපු එකනේ මේවා ගණන් ගන්න එපා. මේවා කලින් වීඩියෝ එකේ chain test එකට අදාළ ඒවා මම ඒක අයින් කරා. ඒ විදිහටම friends මම කලින් වීඩියෝ එකේ මේ take screenshot එකට කියලා ඒ කියන්නේ අර report එකට screenshot එකක් embed කරන්න මෙහෙම method එකක් ගහගත්තා මම ඒකත් අයින් කරනවා. ඒ කියන්නේ chain test report එකට සම්බන්ධ හැම code line එකක්ම මම project එකෙන් අයින් කරනවා.
එතකොට අලුතෙන්ම ෆ්‍රෙෂ් විදියට report එකක් ඉගෙන ගන්න මානසිකත්වයෙන් ඔයගලන්ට බලලා මේක ඉගෙන ගන්න පුළුවන්. අන් ටෙස්ට් එකට එනවා මෙන්න මෙතනත් අපි හැම ටෙස්ට් එකේම අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න අපි කෝඩ් ලයින් කීපයක් ලියුවා ඒකත් මම අයින් කරනවා. ඊට අපිට අවශ්‍ය වන තැන්වලදී ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕනේ කියලා තමයි අපි මේක කරේ. මම ඒ ඔක්කොම අයින් කරලා දානවා. දැන් ෆ්‍රෙෂ් විදියට දිනන මොකුත් චේන් ටෙස්ට් report එක කොහෙවත් අපි ගාවගෙන නැහැ. ඒකට අදාළ කෝඩ් ලයින් මොකුත්ම අපි ප්‍රොජෙක්ට් එකේ දැනට නැහැ. ඒකට මෙන්න මෙතන ඔයගොල්ලෝ දැන් පේනවා resources folder එකේ තුල chain test properties කියලා එකක් තියෙනවා. මේක මෙහෙම තිබුණට අවුලක් නැහැ friends. මොකද ඔයගොල්ලන්ගේ තිබුණත් අවුලක් නැහැ. මොකද මේක අපි use case එක ගන්න නම් අපි අනිවාර්යෙන් ඒ listener එක කොහරි දාන්න ඕනේ. chain test test.ng කියන ඒ listener එක අපි XML file එක එහෙම නැත්නම් අදාළ මේ test class එකේ class level මෙහෙම listener එක දාන්න ඕනේ. හරි. ඒකෝර මම මෙතනනොත් අයින් කරනවා. අපිට එහෙමත් ඕනේ නැහැ. මම මොකද chain test එක සම්පූර්ණ ඔයගොල්ලෝ අමතක කරලා extend report එක තමයි දැන් අද focus එක complete idea එකක් දෙන්න. එතකොට මේකේ නම් class level listener මොකුත් නැහැ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට බලපෑමක් වෙන්නේ නැහැ. මේක තිබුණේ කියලා අවුලකුත් නැහැ. දැන් අපි utility folder එකට එන්න. ඔයගොල්ලන්ගේ project එකේ මම කලින් වීඩියෝ එක බලපු එක කියනවා ඔයගොල්ලෝ ගාව මෙන්න මෙතන utility එක යටතේ chain test report listener manager කියලා class එකක් තියෙයි. මම ඒක කරේ friend chain test report කියලා folder එකක් හදලා ඒක ඇතුළට ගෙනාවා. හරි. එතකොට මේක chain test report එකට අදාළ listener class එකයි. ඒකට අදාළ විදිහට මම common utility file class එකක් හදාගත්තා. අර screenshot ගහ ගන්න මම පොඩි method කීපයක් හදාගත්තා. මේවා friends අවුලක් නැහැ. ඔයගොල්ලෝ කරේ නැහැ කියලා කලින් වීඩියෝ එක බලලා තිබ්බනම් ඒ idea එකම හොඳටම ඇති. මම මේ reusable ගතිය වැඩි කරන්න ඒ අර base class එක අපි take screenshot එකක් ගහුවේ. ඒ method එක වගේම වෙනමම class එකක් තෝරලා එන්නේ කි common method ටිකක් දාගෙන ගියා. එතකොට මට කරන්න තියෙන්නේ මේ අපි මේ ෆයිල් එක ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ගාව තියෙනවා කලින් වීඩියෝ එක බලපු එක්කෙනෙක්. ඒ අදාළ තැන්වල මට තියෙන මෙන්න මේ common class එකේ තියෙන method call කරන්න විතරයි. මේ බලන්න මම කොච්චර පහසුවෙන් කරාද කියලා අදාළ class එක dot මේක static method එකක් ඉඳලා dot ඇතුළේ object හදන්න නැතුවම call කරලා අදාළ argument එක සල්ලන විදියට pass කරන variable එක. එතන web driver එකක් ඉල්ලනවා. මොකද driver එක ඕනේ screenshot එකක් ගහන්න. එතකොට අන්න ඒ විදියට මම driver එක pass කරාම screenshot එක වදිනවා. test එක fail වුණාම. අන්න ඒ විදියට පොඩි change එකක් කරා. මේක ඔයගොල්ලෝ කරගන්න ඕනේ මම මේ නිකන් idea එකක් දුන්නේ. දැන් මගේ folder structure එක තේරුම් කරන්න ඕනේ කියලා. දැන් එනං කිසි අවුලක් තියෙන්න බෑ. මගේ විදිහටම දැන් folder structure එක මෙන්න මෙහෙම තියාගන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ friends. chain test report කියලා. මේක මම අර reusable ගතියක් දැක්ක. ඒ හින්දා මම මෙහෙම folder එකක් හදලා ඒක ඇතුළට listener class එකයි ඒ listener class එක ඇතුළට call කරන්න common method ටිකක් හදාගත්ත වෙන class එකකින්. දැන් එහෙනම් අද අපි extend report ඉගෙන ගන්නවා. extend report එකේ මම අලුත් class දෙකක් හදාගත්තා friends. ඔයගලන්ට තේරෙනවා මෙන්න මෙතන මුලින්ම dependency එක එඩ් කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ report එකට configure කරන්න ඕනේ setup එකක් තියෙනවා. අන්න ඒක කරනවා. ඊට පස්සේ listener class එකක් ගේනවා. අපිට අවශ්‍ය වෙන දේවල් අපි report එකට add කරන්න. ඒ test case එක pass වුණාම මෙන්න මේ log එකක් ගහන්න. fail වුණාම screenshot එකක් දාන්න. අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ listener class එක අපිට අදාළ class level හරි XML level හරි call කරන්නයි තියෙන්නේ. ඒක පහසුයි. ඒකට කියලා මම extend report එකට listener class එකක් හදුවා extend report listener manager. ඊට පස්සේ extend report utility. ඒ කියන්නේ මෙන්න මේ extend report configuration ටික setup කරන්න කියලා මම වෙනම class එකක් හදාගත්තා extend report utility listener class එක වෙනුවෙන් extend report listener manager කියලා තවත් class එකක් හදුවා. හරි අපි මුලින් extend report utility එකට ඇතුළේ ඇවිල්ලා අපිට අවශ්‍ය කරන configuration ටික කරගෙන ඉමු. හරි. මේ වැඩේ කරන්න friends අපිට variable තුනක් ඕනේ. එන්නේ තුන තමයි මම මේ copy paste කරේ friends මම already මම මේ තුන ලියලා තියාගත්තා. public static විදිහට මම හදාගත්තා friends. එතකොට මේ variable එක මට තව class එකකින් call කරනකොට object හදා ඉන්න ඕනේ නැහැ. directlyම class එකේ නම dot එකක් තියලා මේක call කරන්න පුළුවන්. අන්න හේතු කාරණාව උදෙසා තමයි. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ අපිට static නොදා ඉන්නත් තිබ්බා. හරි. static දාන්න හේතුව තව එකක් තියෙනවා. මම මේ method එක හදනකොට කියන්නම් පොඩි උදාහරණයකුත් එක්ක. මෙතන friends public static extend spark reporter කියලා class එකක් තියෙනවා. ඒ බලන්න මේක import කරගන්න. ඔයගලන්ට මේක import කරන්න මෙහෙම hover කරනකොට මේ import class එකේ ඉන්නේ නැත්නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ alt එකත් එක්ක enter button එක ඔබන්න. alt එකත් එක්ක enter. එතකොට මෙන්න මේ import class කියලා එනවා. ඒක එබුවමත් හරි. මුලින්ම අපි කරේ extend spark reporter කියන class එකට variable එකක් හැදුවා. extend reports කියන එකට variable එකක් හැදුවා. extend test කියන එකට variable එකක් හැදුවා. මෙන්න මේ තුන කොහෙන්ද ආවේ කිව්වොත් ඔයගලන්ට පේනවා මෙන්න import statement එක. එහෙම doubt එකක් එනවා නම් import statement එක බලන්න. මේ ඔක්කොම එන්නේ අපි දාගත්තු dependency එකේ හින්දා. මේ බලන්න. extend reports එන්නේ ඒක ඇතුළේ තියෙන package ඔස්සේ තමයි මෙන්න මේ classes ටික අපිට ලබා දෙන්නේ. දැන් මේ variable තුන තියලා තමයි friends extend report එකට අදාළ සියලුම configuration ටික කරන්න යන්නේ. එතකොට මේ වෙලේ මුලින්ම අපිට කරගන්න අපිට test එක extend report එකේ friends test එක start කරන්න ඕනේ. මේ අපේ suit එකක් නේ අපි execute කරන්නේ. ඒකට මේ suit එක execute වෙන කලින්ම ඒ කියන්නේ මෙන්න මෙතන ඔයගොල්ලෝ දන්නවා base class එකේ before suit කියලා තියෙනවනේ. මෙන්න මෙතනට අපි මේ test extend report එක start වෙන්න ඕනේ කියලා පොඩි දෙයක් කියන්න ඕනේ. අන්නේ හේතු කාරණාව නිසා මම මෙන්න මෙතන පොඩි method එකක් හදනවා.
public void start report එක කියලා method එකක් හදනවා. මම මේ method එක friends static කියලා keyword එක දානවා. මම දන්නවා මේව friends Java දන්නේ නැති කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. ඇයි මෙයා static කියලා දාන්නේ? අන්න ඒ වගේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය method එකක් හදාගන්න දන්නවා මේ static කියන keyword එකේ දැම්මේ කියලා ගැටලුවක් ඇති. මම පොඩි උදාහරණයක් කියන්නම්. පොඩි කතාවක් වගේ. එතකොට ඔයගොල්ලන්ට මේක සරල අදහසක් ගන්න පුළුවන් static කියන keyword එකේ වැදගත්කම. මම static කියලා දැම්මොත් friends මට මෙන්න මේ method එක මට තව වෙන class එකක call කරනවා නම් මට මෙන්න මේ class එකට object හදන්න ඕනේ. අර new කියන keyword එක දාලා object හදන්න නැතුවම directlyම මෙන්න මේ method එක එහෙම නැත්නම් මෙන්න මේ variable එක access කරන්න පුළුවන්. මේ class එක දැම්මා dot එකක් තිබ්බහම පුළුවන්. අන්නේ use case එක තියෙනවා. එතකොට අන්නේ වැඩේ කරගෙන දැන් මෙතන මේ method එක මම static දැම්ම නම් friends මම මේක තමයි කතාවක් ඇතුලින් කියනවා කිව්වේ. එක shot එකකින් අල්ල ගන්න උත්සාහ කරන්න. මම යම් කිසි variable එකක් static කියලා දැම්ම නම් හරිද? මෙන්න මේ method එක ඇතුළට access කරන්න පුළුවන් වෙන method ඒවත් static වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ method එක ඇතුළට මම මොකක් හරි variable එකක් ඇතුළට අරන් දාන්න යනවා නම් ඒ variable උත් static වෙන්න ඕනේ. හරියට නිකන් මෙන්න මේ method එක පොහසත් පවුලක් කියලා හිතන්න. මේක කතාවක් විතරයි හරි. මේක පොහසත් පවුලක් කියලා හිතන්න. මේකේ මේ පවුලේ ඉන්න දරුවා දුප්පත් පවුලක ඉන්න කෙල්ලෙක්ව ආදරය කරලා කසාද බඳින්න සූදානම් වෙනවා. ඒත් මෙන්න මේ පොහසත් පවුලේ ඉන්න කට්ටිය කියනවා ඒගොල්ලන්ට ලේලි විදියට ඉන්න ඕනේ. පොහසත් පවුලක කෙනෙක් තමයි කියලා ගොඩක් රූට් විදියට ඉන්නවා. ස්ට්‍රික්ට් විදියට. අන්න එතකොට ඔයගොල්ලන්ට තේරෙනව නේද? ඒ කියන්නේ පොහසත් පවුලක ඉන්න කට්ටිය කොහොම වෙලාව සූදානම් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එකේ තියෙන පොහසත් එක්කෙනෙක්ම තමන් ගාවට ඇදගන්න. අන්න එතකොට ඒ වගේ සිද්ධාන්තයක් තමයි මේක ස්ටැටික් කියලා දැම්මොත් මේ මෙතඩ් එක ඇතුළට අපි මොකක් හරි මෙතඩ් එකක් කෝල් කරනවා නම් ඒ මෙතඩ් එක ස්ටැටික් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි වේරියබල් එකක් මේ මෙතඩ් එකට කෝල් කරන්න යනවා නම් මේ මෙතඩ් එක ඇතුලෙන් ඒ වේරියබල් එක ස්ටැටික් වේරියබල් එකක් වෙන්න ඕනේ. අන්නේ හේතු කාරණා නිසා මෙන්න මේ ස්ටැටික් කියලා දැම්මේ මම මේක ස්ටැටික් අයින් කරා නම් මෙන්න මේ වේරියබල් මට මේක ඇතුලෙන් ඇක්සස් කරන්න බැරිව යනවා. ඒක ඕගොල්ලන් නිදහසේ කරලා බලන්න පුළුවන්. ඒක Java concept මම Java playlist එකේ කතා කරන්න. මෙතන පොඩි සරල අදහසක් දුන්නේ. හරි. මෙන්න මේ Spark Reporter කියන එකට ඔබ්ජෙක්ට් එකක් හදමු. හරි. මේ extend Spark Reporter කියන මෙන්න මේ ක්ලාස් එකට අපි ඔබ්ජෙක්ට් එකක් හැදුවා. මෙන්න මෙතන ඉල්ලනවා ඒගොල්ලෝ මොන ලොකේෂන් එකේද අපි මේ හදන ෆයිල් එක ස්ටෝර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙන්න මෙතෙන්දී අපි report එකක් බලාපොරොත්තු වෙන report එක ස්ටෝර් වෙන්න ඕන ලොකේෂන් එක මෙන්න මේකේ ආගියුමන්ට් එක විදිහට පාස් කරන්න. මේ බලන්න extend reporter ෆයිල් එකක් කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් අපිට කෙලින්ම string එකක් විදිහට යදලා ෆයිල් එකේ ලොකේෂන් එක දෙන්නත් පුළුවන්. මම මේ වැඩේ කරගන්න මම පොඩි පාත් එකක් සූදානම් කරගත්තා. මම මෙතන පේස්ට් කරනවා. පොඩ පැහැදිලි වෙන්න මම ලයින් දෙකකට එක බෙදාගත්තා. මම මෙතන friends මේක අයින් කරන්නම්. දැනට අවුලක් නැහැ. මෙන්න මෙතනින් මම මගේ project එකේ directory එක ගන්නවා system get property user directory කිව්වා දාම මේ page object model එකේ මේ folder එකට එනවා. ඒක ඇතුලේ test output කියන folder එක අපි ගාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් report එක දාගන්නේ test output folder එක ඇතුලේ. මම ඉන්න test output කියලා folder එකක් හදාගෙන ඒක ඇතුලේ extend reports කියලා තවත් folder එකක් හදාගෙන ඒක ඇතුලේ extend report.html කියලා ෆයිල් එකක් හදන්න සූදානම් වෙනවා. දැන් already අපි ගාව මේක ඇතුලේ chain test කියලා folder එකක් තියෙනවා. මම මේක ඇතුළට සමහර වෙලාවට run කරොත් friends extend report කියන folder එක හැදෙනවා. එහෙම නැත්නම් අපිට මෙතනදී new දීලා directory එකක් හදන්න පුළුවන් extend report කියලා directory එකක් හදන්න දැන් folder එකක් තියෙනවා. හරි. මේක ඇතුලේ තමයි අපි කියන මෙන්න මේ ෆයිල් එක හැදෙන්නේ අනේ report ෆයිල් එක html ෆයිල් එක. ඊට පස්සේ දැන් අපේ report එකට friends අපි නමක් දෙන්න ඕනේ. document නමක් කියන්නේ අපේ title එක. මම ඒකට අපිට Spark Reporter මෙන්න මේ extend Spark Reporter ඇතුලේ තමාර method තියෙනවා ඒවට support වෙන විදිහ මම ඒක ලියලා තියාගත්තා නැත්නම් මේවට නිකන් කාලේ වේස් කරලා වැඩක් නැහැ මේව friends අද ChatGPT එකෙන් ගත්තත් එනේව තමයි ඒ හින්දා කාලේ වේස් කරලා වැඩක් නැහැ ඔයගොල්ලෝ මේව බලාගෙන type කරගන්න පුළුවන් Spark Reporter.config කියලා method එකක් තියෙන ඒකට set document title ඒ කියන්නේ මෙන්න මේ අපි ලබා දෙන HTML ෆයිල් එකේ title එක මෙන්න මේ automation test report එක එහෙම දෙන්න පුළුවන් ඊගාවට මම දෙනවා අපේ report එකට name එක තමයි set report name කියලා method එකක් තියෙන. ඒකට දෙනවා learn with Hashir extend report කියලා. ඊගාවට මම දෙනවා මේකෙන් වෙන්නේ friends set reporter config set theme. ඒ කියන්නේ මෙන්න මේ report එක අපිට dark theme එකකින් ඕනේද නැත්නම් light theme එකකින් ඕනේද? ඒ theme ටික configure කරන්න අපිට මෙන්න මේම argument එක pass කරන්න වෙනවා. මෙන්න මේ theme එක බලන්න ඒකත් import කරන්නට ඕනේ. ඒක import වෙන්නේ extend report එකකින්ම තමයි. බලන්න ඒකේ ගානට ඒ package එකකින්ම import වෙන්නට ඕනේ. ඊගාවට Spark report එකේ වැඩ කටයුතු ටික ඉවරයි. දැන් එහෙනම් අපි මෙන්න මේ variable එකේ වැඩ කටයුතු ටික ඉවරයි. extend කියන variable එකෙන් දැන් use case එක ගන්න යනවා. එතකොට අපි ඒකටත් අපි object හදන්න ඕනේ. ඒ කියන්නේ extend report කියන reports කියන class එකට object එකක් හදන්න ඕනේ. new
extend reports. මේක ඇතුළට මොකද ආගියුමන්ට් පාස් කරන්න නැහැ. මෙන්න මේ extend කියන එක කෝල් කරලා dot එක තියන්න. ඒකේ තියෙනවා attach report කියලා method එකක්. ඒක ඇතුළට පාස් කරනවා මෙන්න මේ spark reporter කියන මෙන්න මේ variable එක. ඒ object එක මෙන්න මේකට පාස් කරන්න ඕනේ attach reporter කියලා. එතකොට තමයි මෙන්න මේ දීපු configuration ඔක්කොම ගානට set වෙලා මේ report එකට attach වෙන්නේ. මේ බලන්න නමින්ම තේරෙනවා extend report එකට attach කරන්න මේ spark reporter එක. ඒ විදිහට mean කරගන්න. එතකොට තමයි අපි මෙන්න මේ දීපු configuration set එක report එකට attach වෙන්නේ. මේවා අනිවාර්ය reference අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ code එකේ තියෙන්න ඕනේ. configuration file එකේ. ඊගාට friends අපිට පුළුවන් මෙන්න මේකට තවත් report එකට තවත් දේවල් ටිකක් attach කරන්න. ඒකට අදාළ වෙන විදිහට මම පොඩි දේවල් ටිකක් ලියාගත්තා. commonly අපි use වෙන දේවල් ටිකක්. පළවෙනි එක තමයි මේ දාන ඔක්කොම ටික friends report එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් කලබල වෙන්න එපා. extend.setSystemInfo කියලා method එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේවා friends extend reports කියන class එක ඇතුළේ තියෙන methods. සරලව එච්චරයි. setSystemInfo එකේ අපිට argument දෙකක් pass කරන්න පුළුවන්. එකක් මේ බලන්න. string කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට key value pair විදියට අවශ්‍ය දේ මොකද්ද? ඒකට අදාළ value එක මොකද්ද? ඒ කියන්නේ environment එක මම run කරන්නේ QA environment එකේ නම් ඒ QA කියලා දානවා. ඊට පස්සේ project name එක මම දානවා learn automation in Sinhala. අපේ project එකට අදාළ name එක. අපි run කරන project එකේ name එක. ඊට පස්සේ මොන browser එකේද run වෙන්නේ? මම දානවා browser ඒක සමානයි Chrome. operation system එක මොකද්ද? අපිට ඕන එක hard code කරන්නත් තිබ්බා. මෙන්න මෙහෙම දැම්මොත් friends අපේ PC එකේ ඇත්තම status operation system එක යා ගන්නවා. get system.get property මේක මේ විදිහටම නම හරියට මෙහෙම දෙන්න os.name. එතකොට යා ගානට අපේ PC එකේ තියෙන operation system එක print කරනවා. ඊට පස්සේ Java version එක system.get property Java version. ඊට පස්සේ test කවුද මේක test කරන්නේ? system.get property user.name. අර හරියට නිකන් user dir දුන්නාම අපිට මෙන්න මේ project එකට ගත්තේ. ඒ location එකට ඒ වගේ තමයි system.get property මෙහෙම දුන්නාම ඒ අදාළ version එක PC එකට අපි ලබා දීපු නම ඒ විදිහට ඔක්කොම ලබා ගන්න පුළුවන්. එතකොට අපේ start report එක ඇතුලේ අවශ්‍ය කරන ටික ඔක්කොම අපි ලියලා ඉවරයි. ඊගාවට අපි තව configuration එකක් තියෙනවා. මේ extend report වල පොඩ්ඩක් configuration අතින් පොඩ්ඩක් ගොඩක් තියෙනවා වගේ තියෙන්න පුළුවන්. ඒක තමයි chain LP report එක බලපුව එක්කනේ මේ දන්නවා. මේව මුකුත් අපි කරේ නැහැ. ගොඩක් සරලව දේවල් ටිකක් කරගන්න පුළුවන් වෙලා තිබේ. ඒක ඉස්සරහට තවත් improve වෙයි. මේ extend report එක මෙන්න මේ විදිහට තමයි friends configure කරන්න වෙන්නේ. මම තව අලුත් method එකක් දානවා create test කියලා. ඒ කියන්නේ friends අපි test එකක් run වෙන test annotation එකක් දාපු method එකක් run වෙනකොට ඒ extend report එකට attach වෙන්න නම් ඒ test එක මුලින් create කරන්න ඕනේ. ඒක වෙන්නේ friends මෙන්න මේ extend කියන මෙන්න මේක ඇතුලේ තව ඒ කියන්නේ මෙන්න මේ extend report එක ඇතුලේ තියෙනවා create test කියලා method එකක්. අන්න ඒක call වෙන්න ඕනේ හැම test එකක් start වෙන්න කලින්ම. test annotation එක දාපු හැම method එකක් start වෙන්න කලින්ම අන්නේ create test කියන method එක execute වෙන්න ඕනේ. එතකොට එන්නේ හේතුව නිසා මම පොඩි method එකක් හදනවා public static void create test කියලා. මම already ලිව්වා public static void create test. ඒක ඇතුළට මම දානවා string test name එක. test එකට නමක් දෙන්න එපා. එතකොට මේ නම මම මෙතන argument එකක් විතර දාගත්තා. extend.create test. extend.create test කියලා දීලා මේවා වෙන්නේ වෙස් extend reports කියන එකේ method එක create test කියන්නේ. එතකොට මම මේ method එක කොහරි call කරනකොට ඒකට මෙන්න මෙතන argument එක නමක් දුන්නාම ඒ නම මෙතනට set වෙනවා. create test කියන එක return කරනවා මේ බලන්න. create test එක return කරනවා extend test කියන class එක. එතකොට අපිට මේක store කරන්න පුළුවන් මෙන්න මේ test කියන variable එකේ. මොකද මෙයා return කරන්නේ extend test කියන class එක. ඒකට හදපු variable එකේ අපිට store කරන්න පුළුවන්. හරි. එතකොට test කියන variable එකට බලය ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් බලය යුතු test කියන මෙන්න මේ variable එක දැන් බලයක් තියෙනවා. ඒකට value එකක් assign වුණා කියන්නේ මේකට බලයක් තියෙනවා දැන්. අපි දැන් create test කියන method එක අපි create කරගත්තා. ඒ කියන්නේ friends මෙන්න මේ method එකම අපි call කරන්න යන්නේ අර listener class එකේ. ඒ කියන්නේ test එකක් start වෙන්න කලින් මේ method එක call කරන්න. shoot එක start වෙන්න කලින් මේ method එක call කරන්න. ඒ වගේ කරොත් තමයි මේ test කියන එකට බලය එන්නේ. එහෙම නැත්නම් මම මෙන්න මේ method එක call වෙන්න කලින් මෙන්න මේ method එක කොහරි call වුණා කියලා මෙන්න මේ test එකට බලය එන්නේ නැහැ. එතකොට extend කියන එක null value එකක් තියෙනවා. එතකොට ඒකේ මෙතනම fail වෙනවා. එතකොට මෙන්න මේ method හදාගෙන ඒවා ගානට අදාළ තැන්වල call වෙන්න ඕනේ. ඒ ඉන්න හරියට 100%ක් අවධානය යොමු කරලා මෙන්න මේව බලා ගන්න. පොඩි වැරද්දක් කරත් ඔයගොල්ලෝ test එක pass වෙන්නේ නැති වෙන්න පුළුවන්. report එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඊගාට අපි කරනවා දැන් test එක start වෙන්න කරන method එක ලිව්වා. ඒ කියන්නේ මේ report එක start කරගන්න. ඒ report එක start වෙන්න ඕනේ සාමාන්‍ය XML file එක run කරනකොටම start වෙන්න ඕනේ.
ඊට පස්සේ create test කියන හැම at test annotation එක දාපු method එක start ඒ කියන්නේ execute වෙන කලින්ම මෙන්න මේ method එක call වෙන්න ඕනේ. ඒක ගානට අදාළ තැන් වල call කරන එක දෙවෙනියට කරමු. හරි. එතකොට මේ method එකේ තේමාව ඒක තමයි. පරමාර්ථය හදාගන්න එක. ඊට පස්සේ මෙන්න මේ ඔක්කොම ටික vertical ට ඉවරුණාට පස්සේ يعني සම්පූර්ණ XML ෆයිල් එක රන් කරා නම් ඒ XML ෆයිල් එකේ තියෙන හැම ටෙස්ට් එකම ඉවරුණාට පස්සේ අපිට method එකක් call වෙනවනේ මේ extend report එක flush කරලා දාන්න. ඒ කියන්නේ report එක end කරන්න ඕනේ. එතකොට තමයි හරියට start in time ටිම ගානට generate වෙලා ඉන්නේ report එකේ. එතකොට ඒකට අවශ්‍ය method එකක් අපි හදා ගන්නවා public static void end report කියලා. හරිනේ. මේක start report මේක end report. හරිනේ. මෙන්න මෙතන extend කියන variable එක. මෙන්න මේ extend reports ඇතුලේ තියෙන method එකක් තියෙනවා flush කියලා. අන්නේ method එක call වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයගේ ටෙස්ට් ටික ඔක්කොම execute වුණාට පස්සේ ඒ කියන්නේ එක ටෙස්ට් annotation method එකක් නෙමෙයි. ඔයගේ XML plan එකේ තියෙන හැම ටෙස්ට් එකක ඉවරනට පස්සේ ඒ extend report එකේ extend.flush කියන මෙන්න මේක දැම්මහම ඊට පස්සේ report එක මෙන්න මෙතන නතර වෙනවා. ඒ කියන්නේ report එක end වෙනවා. එතකොට තමයි ගානට start එක end එක ඒ report එකේ ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒක හින්දා තමයි මේ method එක ගැහුවේ. හරි. මට මේවා friends මේවා හරි සරල දේවල් මේවා එකින් එක අපි මෙහෙම මම තේරුම් කරන්න ඕනේ කියලා නෑ. මට කෙලින්ම මෙන්න මේ ෆයිල් එක කොපි කරලා මෙන්න මෙතන දාලා මට මේ ෆයිල් එක ඔයගොල්ලෝ ලබා දීලා මේක දාගන්න කියලා කියන්න තිබ්බා. මම ඒකට කැමති නෑ friend. මොන දේ කරත් තේරුම් අරන් යන්න ඕනේ කියලා තමයි මගේ මුලින්දම්ම මම උත්සාහ කරන්නේ. මොකද මම මේක සිංහලෙන් කරන්නේ අනිත් එක අපේ රටේ කට්ටියටම දෙන්න ඕනේ කියලා. නැත්නම් මට ඉංග්‍රීසියෙන් කරන්න බැරි කමට නෙමෙයි. මුලින් අපේ රටේ කට්ටියට මේක දීලිමු. කවදා හරි මට මානසික තෘප්තියක් ලබන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනටමත් මම දකිනවා ගොඩක් දෙනෙක් සීනියර් රෝල් වලට ඇප්ලයි කරලා මට මේ පර්සනල් මෙයිල්ස් එනවා. මේවා මම උකට දඟලන්නේ නැහැ. මම අනිවාර්යෙන් දන්නවා මම මේ කරන එකෙන් අනිවාර්යෙන් ගොඩක් දෙනෙක් ලොකු වාසි ටිකක් ගන්න යනවා. මම ඒ දේ බලාපොරොත්තු වෙන තමයි කරන්නේ. ඕගලන්ට හොඳක් වෙනවා වගේ මොකද අම්මා තාත්තට හොඳක් වෙනවා එන්න එක තමයි මම විශේෂයෙන් බලන්නේ. ඔයා හොඳින් ඉන්නවා කියන්නේ ඔයාගේ අම්මා තාත්තා හොඳින් ඉන්නවා. හරි. එතකොට අන්න ඒක මානසිකත්වයක් මං ගාව ගොඩක්ම තියෙනවා. එතකොට ඔයාව ගොඩ යනවා කියන්නේ ඔයගොල්ලන් ගෙදර කට්ටියම ගොඩ යනවා. හරි එක්කෙනෙක් ගොඩ යනවා කියන්නේ. එතකොට මේ වැඩේ මං කරනවා අනිවාර්යෙන් අපි එකතු වෙලා කරමු. ඕගොල්ලන්ටත් පුළුවන් තව කෙනෙක්ට ඕගොල්ලෝ කියලා දෙන්න මේ අනිවාර්යෙන් ගොඩ ඔයාට අඩුවක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් තියෙන ඕගොල්ලෝ උපරිම මට්ටමට ආවට පස්සේ අනිවාර්යෙන් දෙන්න. හරි ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. මෙන්න මෙතන friends end report කියන report එක එන් කරනවා. එහෙනම් මේ අපේ configuration එකට අදාළ ඔක්කොම ටික දැන් ඉවරයි friends. ඊට පස්සේ මම මේක ඇතුළටම තව පොඩි screenshot ටිකක් ගහ ගන්න අවශ්‍ය කරන method කීපයක් ලියනවා. හරි. මම ඒවා මම මෙතන එකින් එක ලියන්නේ නැහැ. මේවා අපි screenshot ගහ ගන්න ඒවා අපි Selenium basic to advanced ඉඳන් බලලා දැන් හොඳ idea එකක් අපි ගාව තියෙනවා. මම ඒ ටික ඔක්කොම copy කරලා මම මෙතන paste කරනවා. මම පෙන්නන්නම් එකින් එක. ඉතින් අවුලක් ගන්න එපා. මම මුලින්ම දෙනවා capture screenshot as base 64. You can report only step info report එකේ මොකක්ද information එක provide කරන්න screenshot එකක් අපි ලබා දෙන information එකක් විදියට. අන්න ඒකට අවශ්‍ය කරන method එක තමයි මේක. මෙන්න මේ web drive එක import කරගන්න. take screenshot output type media entity builder. හරි. මේ ඔක්කොම ඉන්නේ extend report එකෙන්. හරි. මම මේක එකින් එකක් පැහැදිලි කරන්නම්. එතකොට මේ ගොඩක් ඒවා පැහැදිලි වෙලා ඉවරයි. public static void මම මේ static තියාගත හේතුව දන්නවා මට directlyම මෙන්න මේ method එක call කරන්න පුළුවන් තව එක තැනකින් object හදන්න නැතුව මම මෙතන argument එකක් දානවා web driver ඒ විදිහට string message කියලා හරි ඊට පස්සේ මම ලියනවා screenshot එකක් ගහන්න අපි ගාව code line දෙකක එකක් ඔයගොල්ලෝ දැනට දන්නේ එහෙම තමයි take screenshot ඒක typecast driver එක typecast කරනවා take screenshot එකක් විදිහට store කරා අපි take screenshot කියන interface එක එහෙම නේද එතකොට මම ඒක ස්ටෝර් කරන්නේ නැතුව take screenshot කියන ඉන්ටර්ෆේස් එකේ මම මේ දෙකම ඒ කියන්නේ මෙන්න මේක තමයි අපි ලියන්නේ හරි මෙච්චරයි මම මේ දෙකම වරහණක් දාලා දෙකටම වරහණක් දාලා එහෙම තියලා ඩොට් එකක් තිබ්බහම මට පුළුවන් take screenshot කියන ඉන්ටර්ෆේස් එක ඇතුළේ තියෙන method access කරන්න. ඒක තමයි method chaining කියලා කියන්නේ. හරි. එතකොට එහෙම තියෙනවා get screenshot as කියලා method එක. ඒක ඇතුළට මම දානවා output type base 64. මේ බලන්න මේක ඇතුළේ තියෙනවා ගොඩක් ආකාර base 64 byte ක්‍රමයට නැත්නම් file ක්‍රමයට. මම මුලින් දානවා base 64 ක්‍රමයට මම screenshot එකක් ගන්න ඕනේ. හරි. මම මේ base 64 දැම්මොත් මේක තමයි friends ප්‍රචලිතවම industry එකේ use වෙන්නේ. මොකද extend report එකෙන් by default support කරන method එකක් තියෙනවා create screen capture from base 64 string. එතකොට base 64 එකේ තියෙනවා නම් ඒක return කරන string එකක්. ඒ value එක මෙන්න මේකේ argument එකක් විදිහට ලබා දුන්නාම අපිට පුළුවන් ඒක screenshot එකක් විදිහට අපිට report එකේ බලා ගන්න. හරි. මේ line එකෙන් කරේ screenshot එකක් base 64 ක්‍රමයට ගහලා ඒක string variable එක store කරා. හරි. ඊගාවට මෙන්න මේ test කියන එකට දැන් බලය තියෙන test එකක් තමයි මෙතන තියෙන test එක අපි execute වුණා. මෙන්න මේ method එක execute වුණාම මේ test එකට දැන් බලය එනවා. ඒ කියන්නේ ඒ හින්දා අපිට මේ test කියන variable එක උපයෝග කරගෙන අපිට පුළුවන්
ටෙස්ට් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි extend test කියන class එකකට අද අපි create කරපු variable එක. හරිනේ. එතකොට මෙන්න මේ test එක call කරාම අපිට පුළුවන් extend test කියන මෙන්න මේ class එක ඇතුළේ තියෙන ඕනෑම method එකක් අපිට access කරන්න. එතකොට අන්න ඒ වැඩේ තමයි මෙතන වෙන්නේ test.info කියලා තියෙනවා මේ method එක. ඒක ඇතුළට ආගියුමන්ට් දෙකක් ලබා දෙන්න පුළුවන් මේ බලන්න. එක්කෝ තනි ආගියුමන්ට් එකක් පුළුවන්, එක්කෝ ආගියුමන්ට් දෙකක්. ඒ කියන්නේ method overloading concept එක කියලා මෙතන කියන්නේ friends. ඒ කියන්නේ එකම method එක ආගියුමන්ට් different ආගියුමන්ට් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ආගියුමන්ට් එකට සරල විදිහට value pass කරාම ඒ අදාළ method එක call වෙනවා. ඒක තමයි method overloading කියන්නේ. අපි මේ Java playlist එකේ බලනවා. මම මෙතන දානවා test.info. මම මෙතනින් එන message එක මෙතනට pass කරනවා. ඒ කියන්නේ මුලින්ම string මේ බලන්න. මම මේ දානව නෙමෙයි මේ method එකේ ඉල්ලලා තියෙනවා string detail කියලා string value එක. ඒක ලබා දෙනවා. හරි. මේ message එක. ඊට පස්සේ media type එකක් කියලා. එතකොට ඕගොල්ලෝ මේකට නම් කරන්න දෙයක් නැහැ. මගේ විදිහටම බලලා ගහ ගන්න friends. media entity builder කියලා ගහන්න. ඊට පස්සේ create ගහලා dot මේක import කරගන්න මුලින්ම. නැත්නම් රතු පාටේ ඔයගොල්ලෝ ගාව තියේ. ඒක import කරගත්තාම පුළුවන් media entity builder කියන මෙන්න මේ class එක ඇතුළේ මේ වෙන්නේ friends external report කියන මේ dependency එකෙන් තමයි. ඒක ඇතුළේ create screen capture from base64 string කියලා. මේක call කරන්න. ඒක ඇතුළට base64 මෙන්න මේ string value එක මේක ඇතුළට pass කරා .build කියන එක call කරන්න. එතකොට ඉවරයි. එතකොට information එක හරි. අපිට මේක මෙහෙම ලියන්න නැතුව මෙහෙමත් පුළුවන්. හරි. test.directlyම add screen capture from base64 string. මෙහෙම දීලා මෙන්න මේ base64 මෙන්න මේක මෙතනට pass කරන්නත් තිබ්බ මට. හරි. එතකොටත් හරි. එතකොටත් screenshot එක වදිනවා. ඒ වුණාට report එකේ screenshot එක වදින්නේ හරි පිළිවෙලකට නෙමෙයි. ඒ කියන්නේ report ඒ අදාළ test එක click කරාම ඒ උඩ top of the page එකේ top ඒ test එකේ top එකේ නිකන් screenshot එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක කොයි step එකේද උනේ ඒව බලා ගන්න බෑ. ඒ හින්දා තමයි මම මේක මෙහෙම දාන්න නැතුව ඒක information එකක් විදියට දැම්මේ. එතකොට පිළිවෙලට මේක වෙදිච්ච time එකක් තියෙනවා. screenshot එකට අදාළ අපි දාමු message එකක් තියෙනවා. මේ විදිහට පිළිවෙලක් බලා ගන්න තමයි info එකේ මම මෙහෙම use කරේ. ඒක information එකක් විදිහට provide කරන්න. එහෙම නැත්නම් මම කලින් කියපු විදිහට test.add screenshot capture from base64 කියන එනම method එක call කරලා කරගන්න තිබ්බා. හරි. ඒත් මේ approach එකට යමු friends අපි framework එකක් ගොඩ දාගන්න යන්නේ. ඒතකොට පිළිවෙලට වැඩේ තියෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝම හිතන්න friends මට පහසු දෙයක් තියෙනකොට මම මොකටද මෙන්න මෙහෙම අමාරු දෙයක් කියාගෙන යන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරෙන්න ඕනේ. මම කැමති නැහැ ඔයගොල්ලන් අමාරුවේ දාන්න. ඒත් මේ විදිහට කරගත්තොත් පිළිවෙලක් තියෙනවා නම් මොනව කරන්නද කාලේ ගියත් මේක තමයි කරන්න වෙන්නේ. නේද? ඊට පස්සේ මේ method එකෙන් දැන් කටයුතු ටික තේරුම් ගන්න බලන්න. මේක information එකක් දෙන්න මම මේ method එක call කරනවා. හරි screenshot එකක් ඕනේ information එකක් දෙන්න. ඒ කියන්නේ යම් කිසි test case එකක් යනවා test case line 1000ක් තියෙන test case එකක්. ඒකේ 300 වෙනි line එකේ මම screenshot එකක් ගහ ගන්න ඕන නම් information එකක් දෙන්න මේ method එක call කරා. මෙන්න මේ argument අදාළ values දෙක pass කරා. එච්චරයි. එතකොට මේව බලන්න. මෙන්න මෙතන test case එකක් fail වෙච්ච ගමන් screenshot එකක් වදින මම මෙහෙම method එකක් create කරා. එතකොට මම පොඩි වෙනසයි කරේ method එකේ නම fail case කියලා දැම්මා. මෙන්න මෙතන test.fail කියලා method එකක් තියෙනවා. මෙතන information එකට info දැම්මා. fail වුණාම දෙන්න fail කියලා method එකක් තියෙන එක call කරා. ඊට පස්සේ අදාළ values ටිකම තමයි. ඊට පස්සේ test case එක skip වුණාම ඒකටත් අපි දෙනවා test.skip කියලා method එකක්. ඒක ඇතුළටත් අදාළ ඒ values ටිකම pass කරා. එතකොට අදාළ ගානට පිළිවෙලට report එකේ skip වුණාම ඒ අදාළ time එක skip කියන මෙන්න මේ label එක ගානට මේ පිළිවෙලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගියොත්. නැත්තම් අපිට මම අර කලින් කියපු විදිහට screenshot ගෑවුවොත් ඒක information එකක්ද fail එකක්ද skip වුණාද එහෙම මොකුත් බලා ගන්න බෑ. ඒකයි මම මේ approach එකකින් ඔයගලන්ට ඉගෙනන්න තීරණය කරේ. හරි. මේ ඔක්කොම friends අපි දැන් දැනට බැලුවේ base64 ක්‍රමයට screenshot එකක් ගහගත්තා. base64 කියන්නේ friends මේක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මෙහෙම ගැහුවොත් base64 ක්‍රමයට screenshot එකක් ගැහුවොත් අපිට කොහෙවත් මේ ලැබෙන screenshot එක අපේ folder එක ඇතුලේ save කරන්න ඉන්න ඕනේ කියලා නැහැ. සරලව මෙන්න මේ base64 කියලා දාපුවොත් ඒක directlyම report එකටම append කරන්න පුළුවන්. අන්න ඒක තමයි ලොකුම use case එක. හරි. ඒතකොට අන්නේ ක්‍රමයට බැලුවා. අපි දැන් එකක් බලමු. අපේ folder එක ඇතුලේ අපි report එක save කරගෙන හරි folder එක ඇතුලේ මේ අදාළ screenshot එක save කරගෙන ඒක අපි pass කරනවා report එකට. හරි. එන්නේ ක්‍රමයටත් අපි එකක් බලමු. මේකේ පොඩි අවුලක් තියෙනවා friends. external report එකේ bug එකක් වෙන්න පුළුවන්. දැන් මේක support කරන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක කරාට ඒ report එකේ append වෙන්නේ නැහැ. මම ඔයගලන්ට එකක් කොහොමද පෙන්වන්න ඕනි කියලා තමයි මම මේක ලියාගත්තේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේක දාගත්තේ නැති වුණා ප්‍රශ්නයක් නැහැ. ඒත් මම කියලා තියෙනවා මම කියන ඒවට සමහර දේවල් පිළිගන්න එපා. ඔයගොල්ලෝ කරලා බලන්න ඕනි කියලා. අන්න හේතු කාරණා උදෙසා තමයි. එතකොට මම මේකට කරනවා මුලින්ම අද දවසේ time එක ගන්න මම එහෙම මුලින්ම අද දවස ගන්න මේ simple dates format කියලා class එකක් තියෙනවා. simple ඒක ඇතුළට මොන value එකටද මට අද date එක ඕනේ. ඊට පස්සේ format කියලා method එකක් තියෙනවා. මට මෙන්න මේ friends
ස්ටෙප් බයි ස්ටෙප් කරන්න තියෙනවා. මේ එක ලයින් එකකින් කරගන්න පුළුවන් එකක්. අද රේට් එක කොහොමද ගන්න ඕනේ කියලා chat GPT එකෙන් ගෙවුවත් ඔයගලන්ට මේ විදිහට එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මම මේක Java util වලින් import කරගන්න. හරි. ඊට පස්සේ අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න දානවා. මේ අපි Selenium basic to advanced එක කතා කරපු ඒවා. මම හිතනවා directly මේව import කරගන්නවා. එතන දානවා file handler Selenium වලින් එන එක. ඒක ඇතුලේ අපිට catch දෙකක් ඕනේ නැහැ. file handler.copy නැත්නම් file utils වලින් යන්නත් පුළුවන්. අපි මේවා කතා කරපු ඒවා ආකාර ඕන ක්‍රමයකට අපිට මෙන්න මේ ලබාගත්තු file එක source file එක කියන්නේ screenshot එක ගැහුවම file එකක් හැදෙනවා. ඒක අපි කොයි destination එකේ දාන්න ඕන. අන්නේ file location එක අපි මෙතන දෙනවා. ඒ කියන්නේ මුලින්ම path එක define කරනවා. ඊට පස්සේ file එකේ ඒක store කරනවා මොන location එකද කියලා. ඒ destination location එක මෙතන pass කරනවා. එතකොට තමයි මෙන්න මේ location එක කරා මෙතන එයා store කරන්නේ. හරි. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ ෆයිල් එකේ destination ෆයිල් එක exist නම් ඒ කියන්නේ මෙන්න මේකේ මේ location එක exist නම් test.add screen capture from path එහෙම method එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අර location එකේ තියෙන screenshot එක මේ target file path එකේ තියෙන screenshot එක අපිට ලබා දෙන්න. ඒ report එකට ලබා දෙන්න. එතකොට ඒකත් එක්ක මම message එකක් දානවා. මම අපි මෙතනින් ලබා දෙන message එකක් විදිහට ඒක print කරන්න කියලා කියනවා. ඊට පස්සේ else එකේ එහෙම නැත්නම් system out වෙන screenshot file is not found. මේක ලොකුට මතක තියාගන්න යන්න එපා. මොකද මේක දැන් වැඩ කරන්න extend report එකක් මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා තමයි මේක දාගත්තේ. හරි. ඔයගොල්ලන්ගේ අවධානය තියෙන්න ඕනේ base 64 එකත් එක්ක කොහොමද වැඩ ටික කරගන්නේ කියන එක. ඒක තිබුණාම ඇති. හරි. මොකද ඔයගොල්ලෝ කියන්න බෑ screenshot අපේ folder එක ඇතුලේ ගොඩ ගහගෙන අපිට වැඩක් තියනවද නැහැ. ඒක දැන් ඇත්තටම ගත්තම් Playwright Cypress කියලා tools එනවා. මේව ගත්තත් මේවෙත් friends store කරලා දැන් වැඩක් නැහැ. දැන් අපිට report එකේම screenshot එක තියෙනවා නම් ඒක backup එකක් විදිහට අපි තියාගත්තා නම් වැඩේ ඉවරයි. හරි. ඒ හින්දා අපිට අපේ folder එක ඇතුලේ දැන් screenshot ගහ ගන්න ඕනේ. ඒව කියලා මොකුත් නැහැ. base 64 ක්‍රමයට screenshot එකක් ගැහුවා. ඒක report එකේ attach කරා. chain test එකේ දැන් ඒක තමයි අනුගමනය වෙලා තියෙන්නේ. base 64 ක්‍රමයට අර chain listener.embed කියලා දැම්මා. අදාළ මොන base 64 ක්‍රමයට ආපු location එක දැම්මා. ඊට පස්සේ මේ file මොන type එකේද file එක ඕනේ. අන්න ඒ විදිහට තමයි chain test report එකත් හදලා තියෙන්නේ. ඒ විදිහටම තමයි අපිට දැන් අපේ folder එක ඇතුලේ ඒ screenshot තියෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔළුවේ තියාගන්න. මේ මම ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා ගහවොත් method එක දැනට මේක අවුලක් තියෙනවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ අපේ report එක අපේ project එක store කරලා ඒක report එක store කරන්න ගියාම අවුලක් තියෙනවා. හරි මුලින් එනනම් මෙන්න මේ location එකට හරියන විදිහට මම පොඩි මේකක් හදාගන්නම් folder එකක් screenshot කියලා. හරි. එතකොට මෙතනින් capture වෙන screenshot එක මෙන්න මේක store වෙනවා. මේක call වෙච්ච ගමන් එයා කරන්නේ මෙන්න මේ වෙදිච්ච file එකකින් get screenshot එක call වෙච්ච ගමන් වෙදිච්ච file එක ඒ file එක අපි ලබා දීපු location එකේ store කරනවා. ඊට පස්සේ මෙන්න මේක execute වෙච්ච ගමන් මේ අදාළ file location එකේ තියෙන target file path එකේ තියෙන location එකේ තියෙන ඒ file එක ඒ image එක අරන් attach කරනවා අපේ report එකේ. හරි. එහෙනම් අපේ මේ concept ටික ඔක්කොම ඉවරයි. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ listener class එකට යන්න. ඊගාව step එක create listener class. listener class එකේ ඇතුලේ friends අවශ්‍ය කරන methods ටික ඔක්කොම මම ලියලා තියාගත්තා. ඔයගලන්ටත් පුළුවන් මේකම copy බලාගෙන type කරගෙන යන්න. මේක friends අපි නිකන් class එකක් විතරක් ලියලා මේක listener class එකක් කියලා කියන්න බෑ. ඒකට අනිවාර්යෙන් අපි implement කරන්න ඕනේ. implements itest listener. එතකොට මොකලට පේනවා මෙන්න මෙතන සමහර errors ටිකක් ගහනවා. මේ බලන්න මේ driver එක එහෙම අපි base class එකේ තමයි අපේ driver එක තියෙන්නේ. එතකොට මේ base class එකේ තියෙන driver එක මෙතනට ගන්න නම් අපි base class එක extend කරන්නට ඕනේ. මේක අපි කලින් වීඩියෝ එකේ කතා කරපු එකක්. extend base class. ඒකත් import කරන්න. මේ ඔක්කොම අපි Java concept friends අපි මේක කතා කරමු හිමීට අවුලක් නැහැ. Java playlist එකේ මේ ඔක්කොම ඔයගලන්ට තේරෙන්න ගන්නවා. හරි. එතකොට මේ අපි override කරන්නේ මේ listener class එකේ මෙන්න මේ listener එක ඇතුළේ බලන්න මේ unimplemented method කීපයක් තියෙනවා. unimplemented method මේ ඔක්කොම අපි මෙතනට ගේන්න නම් මේ methods ටික තමයි අපි මෙන්න මෙතන implement කරන්න ඕනේ. අදාළ method name එකේම කිසි වෙනසක් වෙන්න බෑ. මේ method name ම තියෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන. ඒකයි override කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන methods ටික අපි අලුතෙන් implement කරන හින්දා තමයි override කියන වචනේ වැදලා තියෙන්නේ. ඒක නොතිබ්බේ කියලා අවුලකුත් නැහැ. ඒක තිබුණාට අවුලකුත් නැහැ. දැන් මේ errors ටික resolve කරගෙන යමු. itest result මේ ඔක්කොම import කරන්න. අපේ extend report utility කියලා තමයි අපේ තියෙන්නේ මේ අපි හදාගත්තු class එක. ඒතකොට ඒකට අදාළව අපි updated කියලා අයින් කරනවා මම. දැන් ගොඩක් errors ටික ගියා. ඊට පස්සේ
අපි මෙන්න මේ get test කියලා කියන්නේ අපි මේ get test කියලා method එකක් අපි හදාගත්තේ නැහැ. අපි ඕනනම් අපිට මෙන්න මේ test variable එක friends අපිට මෙන්න මේ තිබ්බ test variable එක access කරන්න අපිට පුළුවන් get test කියලා method එකක් හදලා ඒක ඇතුලේ මෙන්න මේක return කරන්න. එහෙමත් පුළුවන් නැත්නම් අපිට directly මේ test method එක මේ test එක call කරන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ get test එක අයින් කරා මෙන්න මෙතන test කියලා දැම්මා. හරි. get test එක අයින් කරා test. ඔක්කොගම ඒක change කරගෙන යනවා මම. තව ටිකක් Google ලංව අමාරුයි දාන්න කැමති නේ. ඒකයි පහසු විදියට පුළුවන් තරම් පහසු වෙන්න මේක කරන්නේ. නැත්නම් හරිනම් අර get test කියලා ඒක return කරගෙන method එකකින් එහෙම තමයි ඒක call වෙන්න ඕනේ industry එකේ. මේ approach එක ගියා කියලා අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් එහෙනම් අපේ listener class එක හරි පොඩ්ඩක් මේ ගැන කතා කරලා යමු. එතකොට iTest listener එකේ තිබ්බ අපි method කීපයක් තෝරගෙන. ඒ කියන්නේ on test start, on test success, on test failure, on test skipped. ඒ විදිහට අපි තෝරගත්තා මේ හතර තමයි. මේ හතර තමයි තෝරගෙන තියෙන්නේ මෙතන. මම ඔයගලන්ට කිව්වා ටෙස්ට් එකක් ස්ටාර්ට් වෙනකොට අපිට මේ එක්ස්ටර්නල් රිපෝට් එකට අදාළ ටෙස්ට් එක වදින්න නම් මුලින් ඒක ක්‍රියේට් කරන්න ඕනේ. ඒ ටෙස්ට් එකට නමක් දීලා ඒකේ ටෙස්ට් එක ක්‍රියේට් කරන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මෙතන create test කියලා method එකක් අපි හදාගත්තේ configuration file එකේ Java class එකේ. ඒකට මේ method එක මම මෙහින් call කරලා දිනව බලන්න external report utility.create test. මෙන්න මෙතන එකට නමක් දෙන්න ඕනේ. ඒ නම තමයි මම ගත්තා මේ result එක. ඒක test එක execute වෙනකොට මේ result කියන variable එකකින්. ඒ කියන්නේ මෙන්න මේ listener කරා මෙන්න මේක හදනකොටම මේ automatically එනවා. මේ ඔයගොල්ලෝ අතින් ලියන්න ඕනේ නැහැ. මෙතන right click කරා generate implement method කියලා දිනනවා. මෙන්න මෙතනින් අවශ්‍ය method ටික pick කරලා ඕකේ ගහපු ගම මෙන්න මේ method ටික already by default හැදිලා එනවා. ඕගොල්ලන් තියෙන මේ content ටික දාන්න විතරයි. හරි. මුලින්ම මම මේ result එකෙන් මේ variable එකෙන් මම ගන්නවා ඒ අදාළ class එකේ actress annotation එක method එකේ තියෙන class නම ගන්න අපිට තියෙනවා මෙන්න මේව ලියන්න වෙනවා. result.get test class get name. ඊට පස්සේ ඒකටත් එක්කලා hyphen එකක් දීලා මම කියනවා result. ඒ අදාළ method එක කරන් ඒ method එකේ name එක. මොකද හිතන්න friends සමහර විටක එකම class එකේ attest annotation එක දාපු method 3-4ක් තියෙන්න පුළුවන්. එතකොට ඒක වෙනසක් දකින්න අපිට මෙන්න මේ approach එක අනුගමනය කරන්න වෙනවා. එතකොට තමයි දන්නේ මේක මේ class එකේ ඇතුලේ තියෙන attest annotation එක දාපු method එකක් කියලා. හරි. ඒ හේතු කාරණා උදා තමයි. එතකොට මෙන්න මේකෙන් ආපු value එක මම string variable එකේ store කරලා external report utility create test ඒ අදාළ නම දෙනවා. මේ නම තමයි friends report එකේ වදින්න යන්නේ. හොඳට මතක තියාගන්න අපි මෙතන දාන මේ නම තමයි ඒ report එකේ external report එකේ නම විදියට දකුණු පැත්තේ වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා තමයි meaningful නමක් දුන්නේ. හැම ටෙස්ට් එකකට කලින්ම ඒකට unique නමක් generate වෙලා මේ variable එකේ store වෙනවා. ඒ නම තමයි අපි create test එකට argument එක විදිහට pass කරන්නේ. ඊට පස්සේ extend report utility ඇතුලේ තියෙන ඒ test method එක ගන්නවා. ඒ test කියන method එක නෙමෙයි variable එක අරන් කියනවා test එක call කරාම අපි දන්නවා test එක කියන්නේ extend test කියන class එකේ variable එකක්. හරිනේ. එතකොට ඒ class එකේ ඇතුළේ තියෙන ඕනෑම method එකක් අපිට මෙන්න මේ variable එක use කරගෙන call කරගෙන යන්න පුළුවන්. එතකොට මම test.info කියලා තිබ්බහම information එකක් provide කරන්න යනවා. මම දානවා මෙන්න මේකේ බලන්න info එකේ මම තෝරගත්තේ මෙන්න මේක. screen detail එකක් විතරයි. කලින් අපි තෝරගත්තේ මෙන්න මේක. අර screenshot එකක් ගහන්න. දැන් මෙන්න මේක. test.info මම දානවා start test execution මෙන්න මේක කෙලින්ම call කරනවා. ඒ කියන්නේ මේක log එකක් විදිහට වදිනවා අපිට information එකක් විදිහට මෙන්න මේක start වුණා කියලා. හරිනේ. ඊට පස්සේ test එකක් success වුණාම මම කියනවා ඒ test කියන මෙන්න මේ variable එක අරන් ඒකට dot එකක් තියලා pass කියලා method එකක් තියෙනවා. test case එක pass වුණා. ඒක pass කියලා මේව දාගත්තාම friends report එකේ ගානට pass කියන logo එකක් වදිනවා. ඒක හරි වැදගත් report එකක්. ඔයගොල්ලෝ බලද්දි තේරෙයි. එතකොට pass කියන method එකක් තියෙන ඒක call කරලා මම දෙනවා test case is passed. ඊට පස්සේ මේ pass වෙච්ච test case එකේ නම result dot මේක මේ ක්‍රම දෙකෙන්ම යන්න පුළුවන්. get method name කියලා යන්න පුළුවන්. නැත්නම් directlyම result dot get name කියලා ගියත් එයා දාලා method name එක තමයි ලැබෙන්නේ. ඊට පස්සේ test failure වෙච්ච ගමන් මම කියනවා test external utility dot test ඊට පස්සේ ඒ test එක කියලා ඒ test එක ඇතුළේ අපි dot එකක් තිබ්බම අපිට පුළුවන් method chaining ක්‍රමයේ මේවා dot තියාගෙන යන්නේ මේ method chaining. එතකොට extend test කියන class එක ඇතුළේ fail කියලා method එකක් තියෙනවා. ඒක call කරලා අපි කියනවා මේ test එක fail වුණා කියලා. result dot get name test case is failed. ඊට පස්සේ ආයි කියනවා මම fail කියලා දාලා මට ඕනේ මේ fail වෙච්ච reason එක. ඒක බලා ගන්න ඕන නම් මම දානවා fail වුණාට පස්සේ මට fail කියන අර symbol එක දීලම අර logo එකක් දෙනවා. fail කියලා මෙතන දැම්මම report එකේ logo එකක් වදිනවා fail කියලා. ඒක යටතෙම දෙන්න ඒ result එක ඒ test case එක fail වෙච්ච reason එක. result.get throwable. ඊට පස්සේ external report utility. මට fail වුණා screenshot එකක් වදින්න. එතකොට
මම මෙන්න මෙතන කෝල් කරගත්තු මෙන්න මේ මෙතඩ් එක මම කෝල් කරනවා capture screenshot as base64 report only කියලා දාගන්න අපේ ලොකේෂන් එකේ සේව් වෙන්නේ නැහැ ගෙලින්ම report එකේ විතරයි fails case කියලා. හරි fail වුණා මේ මෙතඩ් එක කෝල් වෙනවා. එතකොට test.fail අපි කියපු විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. එතකොට මේ මෙතඩ් එකට සරලන විදිහට ආගියුමන්ට් එකට වරන values pass කරන්නට ඕනේ. මම මුලින්ම ඒක driver එක pass කරනවා. මේ driver එක ආවේ අපේ base class එකකින්. ඊට පස්සේ ඒකට method name එකක් දෙනවා. ඒ screenshot එකට name එකක් result.getName ඒ කියන්නේ method name එක fail point screenshot. හරිනේ. fail වුණාම fail point screenshot කියලා screenshot එකට නමක් වදිනවා. අදාළ method name එකත් එක්කම. ඊට පස්සේ මේ විදිහටම තමයි test එකක් skip වුණාම මොකක්ද හේතුවක් හින්දා අපි කියනවා test.skip කියලා test case එකේ නම print කරනවා. ඊට පස්සේ screenshot එකක් ගහන්න කියනවා skip වෙච්ච point එකේ. එයා අදාළ method එක call කරනවා. skip test case මෙන්න මෙතන test.skip කියලා දෙනවා. හරිනේ. test එක start වෙනකොට ගහන්න ඕන ටික කරා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ඕනේ test එකක් extend report එකට අදාළ test report එක වදින්න නම් අනිවාර්යෙන් මේ method එක call විය යුතුමයි. හැම test එකක්ම start කරන්න ඕනේ අපි forcefully. එතකොට ඒක තමයි listener class එකේ use case එකෙන් හැම test එකක් start වෙන කලින්ම ඒ point එකේ අපි හදාගත්තු ඒ common method එක call කරනවා. එතකොට වැඩේ ඉවරයි. එතකොට මෙන්න මෙතන success වුණා මොකද්ද කරන්න ඕනේ, fail වුණා මොකද්ද කරන්න ඕනේ, skip වුණා මොකද්ද කරන්න ඕනේ. දැන් අපේ configuration ටික ඔක්කොම වගේ ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ run එක දාලා output එක බලන්න තමයි report එක හැදෙනවද කියලා. දැන් එහෙනම් අපි run එක දාමු. run එක දාන්න නම් අපිට දැන් මෙන්න මේ XML file level අපි run කරනවා නම් අපිට ඒ listener එක දැන් දාගන්නට ඕනේ. හරි. ඊට කලින් අපි individual class level run කරනවා නම් එක එකක් කරලෙමු. add listener කියන එක මෙන්න මෙතන දානවා. මේක ඇතුළට අපි අර හදාගත්තු listener එක දාගන්නට ඕනේ. අපි හදාන්නේ මොකද extend report listener manager.class. මේකේ තියෙන ටෙස්ට් එකක් රන් වෙනකොට මෙන්න මේ listener එක දැන් බලන් ඉන්නවා. එතකොට මේක pass නම් ඒ pass වෙච්ච දේට අදාළ වැඩේ කරනවා. fail නම් fail වෙච්ච දේට අදාළ වැඩේ කරනවා. එන්නේ විදියට. දැන් එහෙනම් මේ class එක විතරක් අපි run කරලා බලමු output එක කොහොමද ලැබෙන්නේ කියලා. output එක කියන්නේ report එක. හරි. ටෙස්ට් එක fail වෙලා තියෙනවා. අපි බලමු හේතුව. මෙන්න මෙතන කියනවා utility extend report utility.test is null. ඒ කියන්නේ ටෙස්ට් එක fail වෙච්ච point එකේ තමයි මේක call වෙලා තියෙන්නේ. මෙන්න මෙතන ටෙස්ට් එක null. අපි එක දෙයක් කරන්න අමතක වුණා. මෙන්න මේ start report එක අපි call කරන්නයි මේ end report එක call කරන්නයි අමතක කරානේ. මේ ඔක්කොම කරා. මෙන්න මේ දෙකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙන්න මේක අපි. එතකොට තමයි මෙන්න මේවට බලය යන්නේ. ටෙස්ට් එකට බලය එන්න නම් extend මුලින්ම මෙන්න මේ extend එකට බලය ගිහිලා තියෙන්න ඕනේ. එහෙමනේ. එතකොට අපි එන මෙන්න මේක call කරන point එක තමයි අපි base class එකට එන්න මෙන්න මෙතන before suit එක ඇතුලේ අපි ඒ අදාළ method එක call කරනවා. මෙන්න මෙතන extend report utility reporter. හරි. එතකොට before suit එක දාලා අපි start කරන extend report එක. ඒ විදිහටම දැන් after suit එක දාලා අපි ඒක flush කරන්න කියලා කියන්නට ඕනේ. ඒ අදාළ අපි flush කරන්න දාව method එක call කරන්න ඕනේ. at after suit කියන්නේ සූට් එකක් එක්සිකියුට් වෙලා ඉවර වුණාට පස්සේ සූට් එකේ තියෙන හැමදේම public void end report කියලා මම දානවා. දැන් දාමු after suit කියලාම දාමුකෝ පහසුයි. after suit මේක ඇතුළේ දානවා extend report utility.end report අපි හදාගත්තු මේ method එක. දැන් අපි run කරමු. දැන් එතකොට ගානට පිළිවෙලට සූට් එක එක්සිකියුට් වෙන්න කලින් before suit කියන මේ conference අපි test ng මාතෘකාවට ඉගෙන ගත්තා ඒවා before suit at test එක before method after method මේ මොන පිළිවෙලටද run වෙන්නේ මේ ඔක්කොම අපි test ng playlist එකේ කතා කරා. හරි. එහෙනම් මෙතන ආයි මම ඒක කතා කරන්නේ නැහැ. දැන් අපි run කරලා බලමු report එක. හරි. අපේ log4j use කරලා අපි log එක වැදුනා. ඊට පස්සේ ටෙස්ට් එක පාස් වෙලා තියෙනවා. දැන් බලමු අපිට extend report එකක් හැදිලාද කියලා. අන්න බලන්න extend report.html කියලා ලස්සන report එකක් හැදිලා තියෙනවා. අපි මේක open කරලා බලමු කොහොමද report එක තියෙන්නේ කියලා. මේ බලන්න හරි ලස්සන report එකක් ලැබිලා තියෙනවා. අපි dark අර theme එක dark දාගත්තු හින්දා theme.dark කියලා දැම්මේ. ඒ හින්දා dark report එකක් ඒතන ඔන්න වෙනස් කරගන්න පුළුවන්. ඒ dark එක අයින් කරලා බලන්න standard light ඒ විදිහට ගොඩක් ආකාරවල තියෙනවා. හරි. එතකොට අපි එක ටෙස්ට් එකයි run කරේ. starting time එක පෙන්නනවා, end time එක පෙන්නනවා. මේ information එක පෙන්නනවා. අපි listener concept එකෙන් දැන් start test execution listener concept ඒ class එකෙන් අපි දාගත්ත test එක pass වුණාම log එකක් pass log එක වැදිලා test case pass කියලා. හරි. එතකොට අපි දාගත්තු නම පෙන්නනවා. මේ automation test report කියලා title එක පෙන්නනවා. ඊට පස්සේ මේක start වෙච්ච time එක completely මෙන්න මේ test එක run වෙච්ච ගිය
ස්ටාර්ටර් ටයිම් එකයි එන්ඩ් ටයිම් එකයි පෙන්නනවා. ඊට පස්සේ කවුන්ට් එක පෙන්නනවා, ෆේල් කවුන්ට් එක පෙන්නනවා. ඊට සම්පූර්ණ සමරි එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ෆ්‍රෙන්ඩ්ස් අර අපි දාගත්තේ අර extend dot කියලා අපි එක එක මම පෙන්නන්නම් ආයි. සිස්ටම් ඉන්ෆෝ ටික එන්නේ ටික ඔක්කොම මෙන්න මෙතන ජෙනරේට් වෙලා තියෙනවා. ඔය බලන්න. පිළිවෙලට ඔක්කොම ටික තියෙනවා. ඒක බලන්න එක්කෙනෙක්ට ඕන එක්කෙනෙක්ට ෂෙයා කරත් එයා මොන version එකේද run කරේ, Java version එක මොකද්ද, test එක කවුද, මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. run කරපු එක්කෙනාගේ details ටික තියෙනවා. දැන් අපි class level එකක් run කරලා බලුවනේ. දැන් අපි මේක මම recommend කරන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මම මෙතනින් අයින් කරලා, මෙතනින් මේ දේ අයින් කරලා දැන් මම run කරනවා ඒක XML file දාගෙන. එතකොට මේ test දෙකටම බලපානවා. මේ test දෙකටම බලපානවා. utility.extend report listener manager. මෙච්චරයි මට කරන්න තියෙන්නේ. දැන් මෙන්න මේක මේ ටෙස්ට් දෙකටම බලපාලා ටෙස්ට් දෙකේම output එක ලබා දෙනවා. හරි. අපි run කරමු. අපි ස්ක්‍රීන්ෂොට් වදින්න අපේ fail point එක විතරයි. fail point එක විතරයි. අපි තාම fail කරේ නැහැ. අපි දැන් මුලින් success case එකක් බලලා fail case එකකුත් බලමු. 2 test case passed. අපි දැන් extend report එකේ ගිහලා summary එක බලමු. හරි. මේ බලන්න. මේ පළවෙනි ටෙස්ට් කේස් එක මේ දෙවෙනි ටෙස්ට් කේස් එක මේ බලන්න අපන් අර දාගත්තු හින්දා තමයි ටෙස්ට් කේසස් ක්ලාස් එකේ නම අර create start කියලා අපි දුන්නේ. අනිවාර්යෙන් create start method එක call විය යුතුමයි extend report එකට මෙන්න මේ ටෙස්ට් එකක් වදින්න නම් අදාළ report එකට ඒ අදාළ ටෙස්ට් එකේ result එක එන්න නම් මුලින් ටෙස්ට් එක start කරන්න මෙන්න මේ වගේ configuration තියෙනවා මොනව කරන්න දේව අපි දාගන්නම ඕනි. හරි. එතකොට දැන් හිතන්නකෝ friends මෙන්න මේ ක්ලාස් එකේම තව TC001 2 3 කියලා ගොඩක් තිබ්බනම් අපිට මෙන්න මේක වැදිලා මෙන්න මේ ඩෑෂ් එක වැදිලා TC1001 එකේ දෙවෙනි එක. ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඒකයි අපි ක්ලාස් එක මෙතඩ් එක ඒ විදිහට දාගත්තේ. හරි. දැන් අපේ ටෙස්ට් කේස් දෙකේම ස්ටේටස් තියෙනවා. දෙකම පාස් වෙන දවුලක් නැහැ. ස්ක්‍රීන්ෂොට් මොකුත් නැහැ. ගන්න පිළිවෙලට තියෙනවා. මෙන්න මෙතනින් සමරි එක බලා ගන්නත් පුළුවන්. ගිය ටයිම්ලයින් එක ඊට පස්සේ ටෙස්ට් ඔක්කොම පාස් වෙලා තියෙනවා. ගන්න පිළිවෙලට ඔක්කොම තියෙනවා. එන්වයරන්මන්ට් එක තියෙනවා. සිස්ටම් ඉන්ෆර්මේෂන් එක. දැන් අපිට මේවා ෆිල්ටර් කරලා බලන්නත් පුළුවන්. ඊට වාසි ටික තියෙනවා. දැන් එහෙනම් අපි එකක් ෆේල් කරලා අපි රිසල්ට් එක බලමු. මම ඕමනාවෙන් මෙන්න මේ පළවෙනි ටෙස්ට් කේස් එකේ මම මෙතන ඇසර්ෂන් එකක් ෆේල් කරනවා. මම හරිනම් එතන dear කියන එක තමයි actual test එක contain කියලා බලන්නේ. මම මෙතන වැරදි එකක් දෙනවා 1 2 3 කියලා. හරි. දැන් එතකොට රිසල්ට් එක මේ ටෙස්ට් එක ෆේල් වෙලා ස්ක්‍රීන්ෂොට් එකක් අපිට වදින්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එක ඉන්ෆර්මේෂන් එකක් විදිහට අපිට ලබා ගන්න පුළුවන් වෙනවනේ. ඒ කියන්නේ failure reason මේ ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හේතුව මොකද? අපි කියලා තියෙනවා fail වුණාම fail වෙච්ච test case එකේ නම පෙන්නන්න, fail වෙච්ච reason එක පෙන්නන්න, ඊට පස්සේ screenshot එකක් ගන්න. හරි. දැන් අපි මේක run කරලා බලමු. හරි. මෙතනත් පෙන්නනවා එක test case එකක් fail වෙලා තිනවා. අපි දාගත්තු ඒ fail කරපු point එකේම 2 run වෙලා තිනවා pass එකයි failure එකයි. අපි එන report එකට එමු. report එකේ කොහොමද ඒක report එක generate වෙලා තියෙන්නේ කියලා බලමු. අපේ පළවෙනි ටෙස්ට් කේස් එක ෆේල් වුණා. මේ බලන්න රතු පාටෙන් highlight වෙලා දිනවා. ඊට පස්සේ මුලින්ම ඉන්ෆර්මේෂන් එක දෙනවා ටෙස්ට් එක start වුණා කියලා. ඊට පස්සේ අපි දාගත්ත ඔක්කොම fail කියකනේ. info නෙමෙයි දැන් මේ fail. එහෙනම් මේ fail කියන logo එක යටතේ ඒ time එක ටෙස්ට් කේස් එක fail වෙලා තියෙනවා. ඊට පස්සේ fail වෙච්ච reason එක මේ බලන්න. මේක තමයි reason එක. මේකම තමයි අපිට මෙන්න මෙතන මේ අපිට පෙන්නන්නෙත් මෙන්න මේ set එකම තමයි. මෙන්න මේ හේතු කාරණාවම එයා එක්සෙප්ෂන් එක throw වෙච්ච ඒ එක්සෙප්ෂන් එකම අපි print කරන්න කියපු හින්දා මේ විදිහට ඔක්කොම පෙන්නනවා මෙන්න මේ report එකේ. හරි. එතකොට අපිට පුළුවන් මොන අපිට මෙන්න මේ method report එක බලන්නත් පුළුවන් මොන Java file එකේ මොන line එකේද අවුල ගියේ කියලා මේ බලන්න. Java 43 වෙනි line එකේ අවුලක් තියෙනවලු. එන්න එතන තමයි fail වෙලා තියෙන්නේ. මේ විදිහට අදහසක් කරන් අපිට එතන debug point තියාගෙන ආයි execute කරලා ඒ test case එක false ද fail ද debug කරගන්න ඔක්කොම පුළුවන්. ඊට පස්සේ fail point screenshot මේ බලන්න. මම මේක friends අර information එකක් fail එකක් යටතේ මෙන්න මෙහෙම screenshot ගහගත්තේ නැත්නම් මොකද වෙන්නේ දන්නවද වෙන්නේ මට ලේසියෙන් තිබ්බ test.capture screenshot from base64 කියන අන්නේ method එකක් තියෙන එක call කරගත්තාම screenshot එක වදින්නේ මෙන්න මෙතන වදිනවා. එතකොට පැහැදිලි භාවයක් ගන්න අමාරු screenshot 4ක් 5ක් එහෙම තිබ්බනම් කොයිකද fail එක එහෙම අර පිළිවෙලක් නැහැ. හරි. ඒ හින්දා තමයි මම මෙතන දාගත්තේ base64 image මේ click කරන් බලන්න report එකේ screenshot එක දිනවා. මම මේ report එක කාට හරි share කරත් මේ ස්ක්‍රීන්ෂොට් එක අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්න ඕනේ කියලා නෑ. base64 විදිහට තියෙන හින්දා ඒක එයාට ඕනෑම තැනක මම මේක ඕනේ රටකට දැම්මත් මේ report එක දැන් download කරලා එයා දාලා path එකට ගිහිල්ලා පහසුවෙන් එයාට මේ report එක බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එක බලා ගන්නත් පුළුවන්. මෙන්න මේකේ අවාසිය මෙන්න මේක නෙමෙයි chain test report එක කලින් වීඩියෝ එක බලපුවා එක්කෙනා නම් දන්නවා
අවාසියක් තියෙනවා මම base 64 ග්‍රැමේට ස්ක්‍රීන්ෂොට් එකක් chain lp report එකට ඉන්ටිග්‍රේට් කරාත් එයා කරන්නේ අර resources කියන ෆෝල්ඩර් එකක් තියෙනවා මෙන්න මෙතන chain test එක යටතේ මෙන්න මේ resources කියන ෆෝල්ඩර් එක ඇතුළේ ස්ක්‍රීන්ෂොට් ටික දාගන්නවා ඒකේ ස්ක්‍රීන්ෂොට් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙක්ට් එකේ මෙන්න මේ resources කියන ෆෝල්ඩර් එක ඇතුළේ ස්ක්‍රීන්ෂොට් තියෙන්න ඕනේ අර report එකේ ස්ක්‍රීන්ෂොට් දකින්න නම් හරි එහෙනම් තව කෙනෙක්ට ෂෙයා කරද්දී අවුලක් වෙනවා මේ පොඩි improvements ඇත්තටම chain test report එකේ බලමු අපි ඉස්සරහට මේව දැන් ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන අපිට report කරන්න පුළුවන් මේ ඔක්කොම කරලා අපි හරි විදිහට හදාගමු chain test report එක ඒ වුණාට extend report එකේ හොඳ ලස්සන පිළිවෙලට කාටට ෂෙයා කරන්න පුළුවන් විදිහට report එක දිනනවා screenshot එකක් ඇතුව අපි එනම් පළවෙනි එක fail ගානට point failure point මේ ඔක්කොම ගානට පෙන්නනවා දෙවෙනි එක pass වෙලා තියෙනවා ඒ අදාළ log එක වැදුනා හරි ඊට පස්සේ fail වෙච්ච එකට බලා ගන්න ඒකට මේලා වෙනම tab එකක් තියෙනවා කොයි test case එකද fail උනේ click කරලා බලා ගන්න පුළුවන් දැන් ඔන්න summary එකක් බලා ගන්න ඕන මේ බලන්න මේක ඔක්කොම තියෙනවා test pass එකයි test fail එකයි මේ ඔක්කොම ටික තියෙනවා දැන් අපි කරමු පොඩි වෙනසක් කරලා අපි මේක pass status එකේම තියමු මේක pass status එකේම dear කියලා දැන තිබ්බේ ඒකේ විදිහට තියමු අපිට අවශ්‍ය කරන point වල ඒ කියන්නේ හිතන්නකෝ මට මෙන්න මේ line එකෙන් පස්සේ screenshot එකක් වදින්න ඕනේ එන්න එතකොට මම මොකද කරන්න ඕනේ මගේ already මම extend report utility එකේ command method එකක් තියාගත්ත බලන්න capture screenshot as base64 report only step info අන්න එක call කරා මෙන්න මෙතන driver එක pass කරනවා ඊට පස්සේ string message එක මම කියනවා register menu කියන ඒක තමයි මගේ ඒ screenshot එකට ලබා දෙන නම register menu හරි කාට හරි idea එකක් ඕන නම් හරි මේ ඇත්තටම register menu එකට ඇවිල්ලාද ඒ වගේ screenshot එකක් ගහලා තියාගත්තාම report එකේ සරලව බලා ගන්න පුළුවන් අපි මේ විදිහටම අපි දෙමු දෙවෙනි test case එකටත් register success page එක කියලා register success page verify register success page හරිනේ මේක කියනවා verify register menu කියලා දැන් මේක run කරලා බලමු output එක කොහොමද ලැබෙන්නේ කියලා දැන් මොකද pass fail වෙන්නේ නැහැ අපි දාපු information එක screenshot එකක් විදිහට එනවද කියලා බලා ගන්නයි සූදානම් වෙන්නේ run කරා බලමු කොහොමද extend report එක output එක කියලා නම් කී friends හොඳට මතක තියාගන්න මම මේ කරා විදිහටම කරන්න friends කිසිම වෙනසක් කරගන්න යන්න එපා මොකද සමහර YouTube channel වල මම දැකලා තියෙනවා මම මේක කාවත් බාල්දු කරලා කතා කරනවා මට ඒවා මම කැමති නැහැ ඒවට මම දැකපු ඒවා තියෙනවා සමහර වෙලාවට friends ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ before method අපි base class එකේ මෙන්න මේ before suite එක ඇතුළේනේ මෙන්න මේ report එක start කරේ සමහරක් කට්ටිය කරනවා මෙන්න මේ listener එකේම තියෙන අපිට on බලන්න මම මේක වෙන්නන්න on start කියලා method එකක් එන්නේ ඒක ඇතුලේ ඒක ඉම්ප්ලිමන්ට් කරලා ඒක මේ ඕවර්රයිඩ් කියලා දාලා ඉම්ප්ලිමන්ට් කරලා එන්නේ ඒක ඇතුලේ මම මේ බේස් ක්ලාස් එකේ කෝල් කරපු මෙන්න මේ ලයින් එක ඒක ඇතුලට දානවා. එහෙම කරාම friends අවුලක් වෙනවා. report එකේ අන්තිමට අපි මේ ජෙනරේට් කරපු report එක විතරයි අපේ extend report එකේ තියෙන්නේ. අන්න එහෙම අවුලක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරලා තියෙන මේ ගොඩක් channels වල කරලා තියෙනවා මම දැකලා තිබ්බා. මේ එකම test එක ඇතුලේ ඔක්කොම classes ටික දාගෙන යනවා. අන්න එතකොට හරි ඔක්කොම report ටික බලා ගන්න පුළුවන්. අපි මේ විදිහට කඩ කරන්නේ එක test එකක් එක test කියන test මේ test tag එක ඇතුලේ එක test එකක් විතරයි cover වෙන්නේ. මේක ඇතුලේ එක test එකක් විතරයි. අන්න ඒ විදිහට තමයි best industry approach එක විදිහට ගොඩක් ආයතන වල කරගෙන යන්නේ. එතකොට මේ විදිහට ගියා නම් ඔයගලන්ට මම කියපු විදිහට තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ base class එක ඇතුලේ තමයි මෙන්න මේක call කළ යුත්තේ. දැන් run වෙලා ඉවරයි අපි run කරපු එක. මේක output එක බලමු. පළවෙනි test case එක start test execution ඊට පස්සේ දෙවෙනි line එකේ ඒ අදාළ time එකත් පෙන්නනවා verify register menu ඒක තමයි මේ image එකේ නම බලන්න verify register menu step එකක් විදිහටම ඒ ලස්සනට screenshot එක දිනනවා ඊට පස්සේ test case passed ඊට පස්සේ දෙවෙනි එක start test execution දෙවෙනි test case එක start වුණා ඊට පස්සේ verify register success page අපි ඕනනම් click කරලා register success page එක confirm කරගන්න පුළුවන් ඊට පස්සේ test case එක pass වෙලා තියෙනවා එතකොට මේ ගියට ඔක්කොටම ගිය time එක ඔක්කොම මේව ගානට calculate වෙලා අපිට බලා ගන්න පුළුවන් හරි එහෙනම් friends අදින් මේ වීඩියෝ එක එහෙනම් මට නිමා කරගන්න පුළුවන් extend report එක friends මම ඔයගොල්ලෝ හිතුවටත් වඩා වැඩියෙන් තමයි මම මේක කරලා තියෙන්නේ එහෙනම් අඩුපාඩුවක් මේක කියන්න බැරි තරමට මම කරලා තියෙනවා මේක බය නැතුව ඔයගොල්ලන්ගේ project එකට implement කරන්න පුළුවන් මේක තමයි best approach එක විදියට මමත් research time එකක් කරන් හරියට හොයලා බලලා මේක කරේ මම friends මම දෙයක් කරනකොට අපි මගේ තිබ්බ පරණ experience වලනොත් මම කියනවා වගේම තව ටිකක් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නම් මම ඒවත් රිසර්ච් කරලා තමයි වීඩියෝ එක කරන්නේ. එහෙනම් අඩුපාඩුවක් තියෙන මම කැමති නැහැ මේක යූස් කරලා තව අවුරුදු ගානකටත් ප්‍රැක්ටිස් කරන්න ඉම්ප්ලිමන්ටේෂන් එක කරන් යන්න පුළුවන් විදිහට තමයි මගේ වීඩියෝස් මම ගියන් උත්සාහ කරන්නේ. එහෙනම් friends මේක වීඩියෝ එක බලනවා කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉන්ටර්වල් ෆේස් කරන්න පුළුවන් බය නැතුව යන්න. දැන් ගොඩක්
දෙනෙක් මට පර්සනල් මේල්ස් දානවා මම කලින් කිව්වා වගේ. ගොඩක් ආයතන වලට ඒගොල්ලෝ ඉන්ටර්න්ෂිප් එකම සිලෙක්ට් වෙලා නැත්නම් සීනියර් රෝල් වලට ඇසෝසියේට් ලීඩ් පොසිෂන් වලට මේ ඔටෝමේෂන් ඉගෙනගෙන ඒගොල්ලෝ වැඩේ ගොඩ දාගෙන යනවා. ඕගොල්ලොත් ගොඩ යන්න ඕනේ. මම ඕගොල්ලෝ ගොඩ යනවා කියලා කියන්නේ ඕගොල්ලෝ අම්මා තාත්තා ගොඩ යන්න ඕනේ කියන එක තමයි. හරි. මගේ ඒක තමයි ලොකුම ફોකස් එක. කාලෙන් කාලට වෙනස් වෙනවා. මම channel එක පටන් ගත්තේ මට බැරි වෙච්ච එක මගේ ලංකාවට මම ඉගෙනගෙන දෙන්න ඕනේ කියන එක තමයි මුලින්ම ફોකස් එක තිබුණේ. මට අමාරුවෙන් වෙලා තිබ්බ එක හොඳට මාස්ටර් කරලා මට තියෙන එක්ස්පීරියන්ස් එක තව ටිකක් වැඩි දියුණු කරගෙන ඕගොල්ලන්ට දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තමයි මට මතක් වෙනවා නෑ මම මේ කරන එක හැමෝම ගොඩ යන්න ඕනේ. ඒගොල්ලෝ අම්මා තාත්තා විශේෂයෙන් ගොඩ යන්න ඕනේ. ඒගොල්ලන් මුදුක් මාංශ වෙලා උගන්නපු ඒගොල්ලෝ ගොඩ යන්න ඕනේ. ඒගොල්ලන්ට හොඳ ඒගොල්ලෝ කැමති විදිහට ජීවිතයක් ලබා දෙන්න පුළුවන් වෙන්න නම් ඕගොල්ලෝ හොඳින් ඉන්න ඕනේ. හරි. එතකොට මේ දෙයට මගේ සහයෝගය මම ලබා දෙනවා. ඒතකොට මේවද මතක තියාගෙන මේ හොඳට වැඩ කරන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න අනිවාර්යෙන් මම උත්තර දෙනවා. ඒ විදිහටම මේ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඇති ගොඩක් වෙන වෙන ඉන්ස්ටිටියුට් වලට මෙන්න මේවා සල්ලි දීලා ඉගෙනගෙන සමහර වෙලාවට ඔක්කොම කරලත් මොකුත් තේරෙන්නේ නැතුව දඟලගෙන අඬාගෙන ඉන්න කට්ටිය ඉන්නවා ඇති. ඒගොල්ලන්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න වඩාත් වැදගත් භාවයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් බැලුවා නම් වීඩියෝ එකේ දාන්න කම්ප්ලීටඩ් කියලා. ඒක තමයි මාව මානසිකව තෘප්තිමත් කරන. ඒවා මට මාරු උද්‍යෝගයක් ලබා දෙනවා. ඊගව දවසේ මේක කරන්න ඕනි කියලා. සමහර දේවල් තියෙනවනේ ෆ්‍රෙන්ඩ්ස් අර මොටිවේෂන් හම්බුනොත් තමයි අර තව ටිකක් පිකප් වෙන්නේ. හරියට මේ දේ කරන්න කියලා දැන් කලින් වීඩියෝ එකේ එක්ස්ටර්නල් රිපෝට් කරන්න කියලා දාලා තිබ්බා. එතකොට මේ දේ බැලුවා මට අනිවාර්යෙන් කරන්න හිතෙනවා. මම මේක පෝස්ට්පෝන් කරත් හරි මගේ ගෝලය කියලා දෙන ඒ දේ කරන්න ඕන. අන්න ඒ වගේ. ඒ හින්දා ඔයගොල්ලොත් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් කම්ප්ලීටඩ් කමෙන්ට් එකක් ලයික් එකක් කැමමක් කරේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න. ඒ ඔක්කොම හදාගෙන අපි පිළිවෙලට මේ channel එක grow කරගෙන යමු. අපි QA කට්ටියට තියෙන එකම channel එකක් විදිහට මම දැනට දැක්කේ මේක විතරයි. හරියට consistency එකක් ඇතුව වැඩේ යන විදිහේ channel එකක්. එහෙනම් මම මේක නතර කරන්න කැමති නෑ. පොරොන්දු මං කඩ කරන්න කැමතිත් නෑ. දීපු පොරොන්දු. ඒ හින්දා රැඳී සිටින්න හොඳට වැඩේ කරගෙන යමු. ඔයගොල්ලෝ ගොඩ යන්න ඕනේ. ඔයගොල්ලෝ අම්මා තාත්තා ඔයා හින්දා ගොඩ යන්න ඕනේ. එහෙනම් first learn will teach others. Cheers.